නමස්කාර වේවා බුදුවරණට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්මය කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද අපි ඉගෙන ගන්න යන්නේ ඒ අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්න ලස්සන දේශනාව. මේ බින්දුතුන් අහලා තියෙනවද අර උපාලි ගෘහපතියා ගැන? අහලා තියෙනවද? මොනවද අහලා තියෙන්නේ උපාලි ගෘහපති? බුදුරජාණන් වහන්සේගේ අර ගුණ 100 ගානක් කියන්නේ නේ. අර නිගණ්ඨනාථ පුත්ත ඉස්සරහ. ඒ වෙලාවේ තමයි නිගණ්ඨනාථ පුත්තට මුනුලේ වමන යන්නේ. මොකද ඒ උපාලි ගෘහපතියා කියන්නේ නිගණ්ඨනාථ පුත්තගේ හිටපු හොඳ ළඟින් හිටපු ශ්‍රාවකෙක්. ඉතින් ඒ වගේ ඒ ශ්‍රද්ධාව වැඩුණු හිතක ස්වභාවය තමයි නිතර ඒ කෙනාට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. එහෙම නැත්නම් නිතර ඒ කෙනාගේ හිතේ වැඩ කරන්නේ දහම් විතර්ක ධර්මයේ ගුණ. ඊළඟට නිතර ඒ කෙනාගේ හිතේ වැඩ කරන්නේ ශ්‍රාවක සංඝ රත්නේ ගුණ. ඒ කාගේ ස්වභාවයද? එහෙම තෙරුවන් ගුණ නිතර මෙනෙහි වෙන්නේ කොයි වගේ කෙනෙක්ගේ ස්වභාවයද? සෝතාපන්න එහෙම නැත්නම් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය තමයි ඒ තෙරුවන් ගුණ නිතර මෙනෙහි වෙන එක. එතකොට තෙරුවන් ගුණ නිතර මෙනෙහි වෙද්දී එයාගේ හිතේ අකුසල් වලට ඉඩක් තියෙනවද? අකුසල් වලට ඉඩක් නැහැ. නැත්නම් අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ ගුණද සිහිපත් වෙන්නේ. මොකක් හරි නිකන් ඉඳින්නම් ඉඳලා හිටලා සිහිපත් වෙන්න පුළුවන්. ඒක හිතලා සිහිපත් කරොත් වෙන්න පුළුවන්. ඒතර නිතින්ම ස්වභාවයෙන්ම බුදු ගුණ අපිට හිතට එන ස්වභාවය අඩුයි. ඊළඟ නිතින් මේ ධර්මයේ සිහි කරන ස්වභාවය අපේ හිතේ අඩුයි. ඒ වගේම නිතින්ම මේ ශ්‍රාවක සංඝයාගේ ගුණ සිහි කරන ස්වභාවය අපේ හිතට එහෙම එකපාරට එන්නේ නැහැ. දැන් කරදරයක් ආවොත් ඒ කරදරය මැත්තේ අපි හිතනවා මිසක් බුදුරන් වහන්සේ ගුණ අපිට සිහි කරන්නේ කොහොමද කියලාවත් ඒ වෙලාවට වැඩි 100ක් නැහැ. මේ ප්‍රශ්නයක් ආවම ධර්මයේ ගුණ කොහොමද අපි සිහි කරන්නේ කියලා එහෙම එකක් අපිට එකපාරට වෙන්නේ නැහැ.
දැන් බලන්න මේ ශ්‍රාවකයන්ගේ ස්වභාවය සීවලී කුමාරයාගේ අම්මා. කවුද සීවලී කුමාරයාගේ අම්මා? සීවලී මහරහතන් වහන්සේගේ අම්මා කවුද? සීවලී මහරහතන් වහන්සේගේ අම්මා තමයි සුප්පාවාසා කියලා අපි අහලා තියෙන්නේ. ඒ සුප්පාවාසා උපාසිකාව අවුරුදු 7යි මාස 7කුත් දවස් 7ක් ඒ කුසේ දරුවා හිර වෙලා කර්ම විපාකයක් නිසා. ඉතින් ඒ දරුවා බිහි කරන්න බැරුව හිටියා. එතකොට ඒ ස්වාමියාට එයා විඳින දුක පේනවා. දැන් මේ මාස 10ක් අම්මා කෙනෙක් දරුවෙක් කුසේ තියාගෙන ඉන්න එක ලොකු අමාරු වැඩක් ඒක. වමනේ යනවා මම දන්නේ නැහැ ඉතින් මේ දන්නවා ඉතින් අම්මලා නේ. ඒක ගොඩාක් කරදර ඉගෙන අපහසුතාවයන් තියෙනවා. එතකොට දවසක් මේ සුප්පාවාසගේ ස්වාමි පුරුෂයා බුදුරන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා බුදුරන් වහන්සේට කියනවා ස්වාමීනි මේ සුප්පාවාසා උපාසිකාව දෙන්නම සෝවාන් කට්ටිය ශ්‍රාවකයෝ. මේ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මේ විදිහට දරුවා කුසේ හිර වෙලා මේ විදිහට මේ දුක් වේදනා විඳිනවා. ඒ වේදනාව එද්දී සුප්පාවාසා සිහි කරන්නේ අනේ මේ මෙහෙම දුකක් බුදුරජාණන් වහන්සේට නැහැනේ. බුදුරජාණන් වහන්සේ මේ දුකෙන් නිදහස් වුණානේ. ඒ විදිහට තමයි කියනවා තෙරුවන් ගුණ සිහි කරන්නේ. ධර්මයේ හොඳට පුරුදු කරපු කෙනෙකුට මේ ධර්මයෙන් හිත නිකලස් කරගෙන මේ නිදහස් වෙච්ච අයට මේ දුක නෑනේ. ශ්‍රාවක සංඝ රත්නය කියලා කියන්නේ මේ ධර්මයේ හොඳට පුරුදු කරලා ඒ දුකෙන් නිදහස් වෙච්ච පිරිසක්. එතකොට මේ විදිහට අර බඩ අතගග තෙරුවන් ගුණ සිහි කරේ මේ විදිහට කියනවා. දැන් අපිට ප්‍රශ්නයක් ආවම ඕක මතක් වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේට මේ දුක නෑ. එහෙම එකක් එකපාරම හිතට එන්නේ නෑ. ඊළඟට අපිට මේක තමයි බුදුරජාණන් වහන්සේ දුකයි කියලා අපිට කිව්වේ. එහෙම එකක් හිතට එන්නේ නෑ අපි. ඇයි ඒක අපිට මුල් බැහැගෙන නැති නිසා. දැන් තියෙන දෙයක් නේද? දැන් මේ කිවුල් ලිඳකින් හොඳ වතුර එනවද? කිවුල් සහගත ලිඳකින් හොඳ වතුර එන්නේ නෑ. ඒ වගේ අකුසල් බහුල හිතකින් ඒ වගේ දෙයක් එනවා කියන එක ටිකක් වෙන්නේ නැත්තේ නෑ. වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. හැබැයි ශ්‍රාවකයෝ අර විදියට හිතලා තමයි තමන්ගේ දුක නැති කරගත්තේ. ඉතින් එහෙම ගොඩාක් කතා මේ බුද්ධ ශාසනේ තියෙනවා. ඉතින් ආන්ගේ නිසා පින්වත්නි ඒ මට්ටමට හිතපත් කරගන්න මේ ධර්මයෙන් අපිට පුළුවන්. මොකද මේ ධර්මයේ තියෙන කුමක් පිණිසද? ධර්මයේ තියෙන කුමක් පිණිසද? අවබෝධය පිණිස තමයි. කුමක් අවබෝධය පිණිසද? නිර්වාණ සම්පatti නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. ඔක කෙනෙකුට කිව්වට ඔක ලොකුවට තේරෙන්නේ නැහැ. තව ටිකක් සරල කරලා කිව්වොත් මේ ධර්මයේ තියෙන්නේ කුමක් පිණිසද? දුකෙන් නිදහස් වීම නැත්නම් සංසාරයෙන් ඈතර වෙන්න. එතකොට සාමාන්‍යයෙන් අපි කිව්වොත් කෙනෙකුට තේරෙන්න මේ ධර්මයේ තියෙන්නේ බුදුරන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් සංසිඳවා ගැනීම පිණිස. ඊළඟට මේ ධර්මයේ තියෙන්නේ කෙලෙසුන්ගෙන් හිත නිදහස් කර ගැනීම පිණිස. ප්‍රශ්නයක් එද්දීන් අපිට ඉස්සල්ලාම හිතේ මතුවෙන්නේ මෛත්‍රී කරුණාවද? එහෙම එකක් එන්නේ නෑ. අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක සමහරට කෙනෙක් නිසාමත් නෙමෙයි සාමාන්‍යයෙන් අපි
මෙහි තියනවා නේද? හරිකේන් ගඟ එක එක ඇවිල්ලා ගෙවල් කුඩු වෙලා යන්නේ. ඒතර කෙනෙක් නිසා වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ ඇති වෙන ආපදාවන් නිසා සියදිවි හානි කරගත්ත අය නැද්ද මනුස්ස ලෝකේ? ඕන තරම් ඉන්නවා. එතකොට ඒ මොකද එහෙම කරගන්නේ? ඒ හිතට එන ආවේගය විසින් තමන්ට තමන් වෛර කරනවා. මේක ජීවත් වෙලා වැඩක් නැහැ. ඇයි ප්‍රශ්نين අත්මිදෙන්න ඕන ක්‍රමේ දන්නේ නැහැ. එක්කෝ කවුරු හරි කෙනෙක් නිසා ප්‍රශ්නයක් වුණොත් මේ හිතේ ස්වභාවය තමයි බොහෝ විට ඒ කෙනාට වෛර කරනවා. නැත්තම් හානි කරන්න බලනවා මේක මේ තමන්ගේ ප්‍රශ්නයක් නිසායි මේ හිතට මේ අකුසල එන්නේ කියන ඒක දකින්න තරම් දහම් කැඩපතක් තමන් ගාව නැහැ. ඒකට එහෙම නැති වෙන්න හේතුව තමයි මේ ධර්මයේ හිතට නොගියපු කෙනෙක්ගේ ස්වභාවය ඒක. ඉතින් එහෙම මට්ටමක ඉන්න කෙනෙක් තමයි අර தත්ත්වය කරා යන්නේ. ඒකට ටිකෙන් ටික මේක පුරුදු කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අර ධර්මයේ හිතට ගියා නම් දැන් සමහර කියන්නේ මෙච්චර ධර්මයේ හැසිරෙනවා අපිට වුණේ ප්‍රශ්න. මට මොනකට කියලා දෙනවා සමහර වෙලාවට. මේ අපි දන් දුන්නාට ස්වාමීන් වහන්සේ මේ අපිට වුණේ ප්‍රශ්න කියලා. දැන් මේ ලෝකේ වැඩිපුරම දානේ පූජා කරේ කවුද? ඈ බුදුරජාණන් වහන්සේ. දැන් අපිට ආපු ප්‍රශ්න ආවද මේ අපිට එන ප්‍රශ්න මේ මොනවාද මේ බුදුරජාණන් වහන්සේට ආපු ප්‍රශ්නත් එක්ක. මේ ජීවිත කතාව කියවුවාම මේ සූත්‍ර දේශනා කියවුවාම තේරුම් ගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේට හිතා ගන්න බැරි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතකොට අර ඒ තමයි අර පටු හිතක ස්වභාවය. එයාට හරියට ධර්මයේ හිතට ගිහිල්ලා නැහැ. ඒ නිසා ධර්මය පුරුදු කරන්න ඕනේ මේ ප්‍රශ්න නැති වේවා කියන එක බාහිරින් ප්‍රශ්න නැති වේවා කියන එහෙම අදහසකින් නෙමෙයි. ධර්මයේ පුරුදු කරගන්න ඕනේ. ප්‍රශ්න එද්දී ඒ ප්‍රශ්න ඉදිරියේ තමන්ගේ හිත අකුසලයට වැටෙන්න දෙන්නේ නැතුව හිත ධර්මයේ තුල ශක්තිමත්ව පිහිටුවා ගැනීම පිණිස. මොකද කායික දුක කියන එක අපි කාටත් පොදුවේ තියෙන දෙයක්. වයසට යනවා අපි. ලෙඩ වෙනවා. තුවාල වෙනවා මේ ඇඟනේ එක එක දේවල් වෙලා. ඒ කායික දුක් අපිට එක එක විදිහට එනවා. ඒක සාමාන්‍යයෙන් සමහර දේවල් අපිට නතර කරන්න බෑ. හැබැයි කායික දුක නතර කරන්න පුළුවන් මේ සම්පූර්ණ මේ සසර ගමන නැත්නම් හිතේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මොත් ඊළඟ භවයක් කරා යන්නේ නැතුව. මේ මානසික දුක මේ ජීවිතේදීම නැත්නම් මේ මොහොතේම නවත්තන්න ක්‍රමයක් තියෙනවා. මේ පිණිස තමයි ධර්මය අපි පුරුදු කරගන්න ඕනේ. ඒ ප්‍රශ්නයක් එද්දී ඉස්සරලා මනසට නෙමෙයි අපි බලපාන්නේ. ස්ට්‍රෙස් ඇවිල්ලා ඊළඟට වෙන වැරදි විදිහට කල්පනා කරන්න ගිහිල්ලා ඔන්න මානසික දුම්නස තමයි අපිට ඉස්සලාම එන්නේ. ඒක මුළු ඇඟ පුරාම යන්න පටන් ගන්නවා ඊට පස්සේ. හිතට දුකක් ආවම බලන්න හොඳට කයට ඒක වදින්නේ නැද්ද කියලා. හොඳට කයට වදිනවා. හැබැයි හිතේ දුකක් නැති කෙනෙකුට ඒ හිතේ දුක හේතු කරගෙන ඒක කයට කය කරා යන්නේ නැහැ. ඒක බලන්න දැන් ඔය අර මේ එක රහතන් වහන්සේ නමක්ගේ කතාවක් තියෙන්නේ. අන්න ස්වාමියායි බිරිඳයි ඉන්නවා. ඉතින් ස්වාමියා බණ අහලා කොහොම හිතෙනවා පැවිදි වෙන්න ඕනි කියලා. ඉතින් පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ඔන්න දැන් බිරිඳ තනි වෙලා බිරිඳ පොඩ්ඩක් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. ඉතින් බිරිඳ අර සල්ලාලකමට හුරු වුණා. ටික කාලයක් එහෙම ඒකේ යෙදිලා ඉද්දි මෙයාට හිතුණා එකපාරම හරි වැඩි දැන් මිනිස්සයා මේ දේවල් ඔක්කොම මට මිනිස්සයාට ආපහු දෙන්න වෙනවා. මට ඕන විදිහට මේක පාවිච්චි කරන්න බෑ. ඊට පස්සේ ඔන්න මරවන්න අර ස්වාමියාව මරවන්න තීරණය කළා.
හොරුන්ට සල්ලි දීලා අහවල් තැන ඉන්නවා ගිහිල්ලා මරපන් කිව්වා. ඔන්න හොරු ගියාට පස්සේ අර ඒ හැඩ ලක්ෂණය කිව්වට පස්සේ අඳුරගත්තා මේ අසවල් ඒ ස්වාමියා තමයි කියලා මේ ස්වාමීන් වහන්සේ. ඉතින් ගිහිල්ලා හොඳටම ගැහුවා. ගැහුවට පස්සේ ඇයි කියලා ඇහුවා. මේ බිරිඳ තමයි මේ වැඩේ අපිට කරන්න කියලා බාර දුන්නේ කිව්වා. එතකොට සාමාන්‍ය කෙනෙකුට හිතට ඉස්සරලාම ඉන්නේ මොකද්ද? අනේ බොහොම හොඳයි වගේ බිරිඳ. එහෙමද හිතට එන්නේ? හොඳ වැඩක් නේ කරලා තියෙන්නේ කියලා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට ලොකු වෛරයක් හිතන මෙච්චර කරලා මේක මට මෙහෙම තමයි කරේ කියලා හිතට වෛරයක් එන්නේ බොහෝ විට වෛරයක් එනවා. ඒත් අර ස්වාමීන් වහන්සේ මොකද්ද කිව්වේ? අනේ එහෙම කරන්න එපා මාව මරන්න එපා මට දවසක් දෙන්න කිව්වා. මොකටද කියලා ඇහුවා. නෑ මට මේ තව කරගත්තේ නැති වැඩ කිහිපයක් තියෙනවා. ඒ නිසා දවසක් දෙන්න කිව්වා. විශ්වාස නැහැ කිව්වා. එහෙනම් පොඩ්ඩක් ඉන්නවා විශ්වාසය ඇති කරලා දෙන්න කියලා ලොකු ගල් දෙකක් අරගෙන මේ ධනයිස් වලට ගහගත්තා. එතන මේ කෙලෙස් සහිතව තමයි ගහගත්තේ. එතකොට ඔන්න කැඩිලා දැන් දුක් විඳින්න. එතකොට අර කට්ටියට තේරුණා මේ අහිංසක භික්ෂුන් වහන්සේ නම. හැබැයි ඒ වේදනාව තියෙද්දිම අර ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ නමකගේ අපේ තියෙන වෙනස තමයි අපිට කය වේදනාව හිතට දැයිලා ඒක වෙනම වේදනාවක් බවට පත් වෙන්නේ නැද්ද අපිට? ඒක වෙනම වේදනාවක් බවට හිතේ පත් වෙන හැබැයි රහතන් වහන්සේලාගේ ඒ කය වේදනාව කයට විතරයි. හිතට ස්පර්ශ වෙන්නේ නැහැ. ඉතින් අපිට හිතා ගන්න තමයි නේද ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් අපිට ඒක තියෙනින්ද අපිට හිතා ගන්න බෑ ඒක කොහොමද වෙන්නේ කියලා. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ විඥානයත් එක්කනේ මේ වැඩේ තියෙන්නේ. දැන් මිදීමක් හටගන්නේ කොහොමද? සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙක්ගේ හිතේ හටගන්නේ හිතේ මේ විඥානයේ පිහිටන් එක්ක රූපේ තුල බැසගෙන. නැත්තම් මිදීම තුල බැසගෙන. නැත්තම් සංඥාව තුල බැසගෙන. නැත්තම් මේ චේතනාව තුල බැසගෙන. එහෙනම් අපේ තියෙන ඕක නෙමෙයි. අපි ඇහෙන් රූපයක් දැක්කට පස්සේ අපි හිතන්න කලුවර වෙලාවක යකින් දකින්න ඕනේ පොඩ්ඩක් මොකක් හරි හෙල්ලෙනවා. යකින්ම දැක්කා කියමු. එතකොට යකින් දකිද්දි මොකද වෙන්නේ? අපේ ඇඟත් එක්ක වෙනස් වෙලා දාඩිය දාලා කෑ ගහගෙන නේ එහෙම දුවන්නේ නැද්ද අපි? එතකොට මොකද? ඒ ඇහැ රූපය නිසා හටගන්න විඥානය මේ කය තුල මේ කය කියන්නේ රූපය තුල බැසගෙන තියෙන්නේ. ඒකයි අර වගේ රියැක්ෂන් එකක් එන්නේ අපිට. කෑ ගහනවා, හූ තියනවා, කලන්ත දාලා වැටෙනවා. ඒ රූපය තුල බැසගෙන. එතකොට ඒ විඥානය ඒ හටගන්න විදීම තුල බැසගෙන තියෙනවා. ඊළඟට ඒ හඳුනා ගන්න දේ තුල ඒක ගැඹුරු කොටසක්. මට කියන්න ඕනේ අර විදීම ගැන රහතන් වහන්සේගේ එහෙම ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. රහතන් වහන්සේගේ විඥානය කියන අවිද්‍යාව සහගත විදිහට මේ කය තුල හෝ විඳීම් තුල බැසගෙන නැහැ. එතකොට මේ වේදනාව ඒ විදිහටම තියෙනවා. හැබැයි ඒක හිතට ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි වේදනාව පොඩ්ඩ වුණාට හිතට මහා ලොකුට ඒක දැනෙනවා. මේ ධර්මය අපි පුරුදු කරගන්න ඕනේ ආන්ගේ වගේ ප්‍රශ්න ඉදින් ඒ ප්‍රශ්න ඉදිරියේ නොවැටි හරි විදිහට ඒ ප්‍රශ්නේ දැකලා මේකනේ මේ සසරේ දුක කියලා තේරුම් අරගෙන ඒ දුකෙන් අත් මිදෙන්න තමයි මේ ප්‍රධාන වශයෙන් මේ ධර්මයේ තියෙන්නේ. ඊට අමතරව ධර්මයේ පුරුදු කරන කෙනෙකුට දෙවිවරුන්ගේ ඒ ආරක්ෂාව, මේ පිහිට උපකාර තමන් හරියට ධර්මයේ පුරුදු කරනවා නම් බොහෝ විට ලැබෙනවා. ඒක අතුරු ප්‍රතිඵලයක්. හැබැයි ධර්මයේ මූලික ටාගට් එක වෙන්න ඕනේ මොකද්ද? මේ ප්‍රශ්න ඉදිරියේ නොබියව වැටෙන්නේ නැතුව මුහුණ දීලා ඒ හිත කුසලයේ තුල පිහිටුවාගෙන ඉදීම පිණිස. ඉතින් ඒකට අපිට හරියට උපකාරී වෙන දෙයක් තමයි මේ ලෝකේ දිහා
මේ ප්‍රශ්න දිහා මේ ප්‍රශ්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්කම ඇති කරගන්න එක. ප්‍රශ්නය ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්කම ඇති කරගන්න එක. කොහොමද ප්‍රශ්නයක් ඇත්ත ඇති සැටියෙන් දකින්නේ? මොනවාද සාමාන්‍ය අපිට තියෙන ප්‍රශ්න? නැද්ද ප්‍රශ්න වලට? ඈ සාමාන්‍ය පොදුවේ මොනවාද තියෙන ප්‍රශ්න? එක්ක ඔන්න මේ කාලේ නම් මම උදාහරණයක් කියන්නේ මේ යම් පාරිසරික සාධකත් එක්කනේ අපිට අහිමි වෙන දේවල් නැද්ද? අහිමි වෙන දේවල් තියෙනවා. ජොබ් වෙන්න පුළුවන්. මේ කාලේ ප්‍රශ්නයක් තියෙනවනේ. ජොබ් වෙන්න පුළුවන්. ඊළඟට තමන් හරි හම්බ කරපු දේවල්. එතකොට තමන්ගේ ඥාති හිත මිත්‍රාදී මැරෙනවා නේ. ඒ කට්ටිය වෙන් වෙලා යනවා. ඒක මොකද්ද මේ? තමන්ට කැමති දේ නොලැබීමේ දුක. ඔකනේ එක එක ස්වරූපෙන් අපිට එන්නේ. ඒක. ඊළඟට සමහරවිට අපිට අකමැති දේවල් එක එකතු වෙන්න සිද්ධ වෙනවා. අකමැති තැන් වල වැඩ කරන්න සිද්ධ වෙනවා. නේ? අකමැති අයත් එක්ක ඉන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන් නමුත් ඊළඟට අකමැති දේවල් කණ්ඩ වෙන අවස්ථා වෙනවා. නේ? දරාමිකට එහෙම ගියොත් කැමති දේවල් කන්න දෙන්නේ නැහැ. කඩෙන් කනවා වගේ. ඒක දෙන දේ මම කියන්නේ ට්‍රේනින් කාලේ. පස්සේ මම දන්නේ. ඉතින් ඒ වගේ ඒ අකමැති දේවල් අපිට අකමැති දේවල් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒ විවිධාකාරයෙන් අපිට එන්නේ ඕවා නෙමෙයි මේ ජීවිතේ. එක එක ස්වරූපයෙන් අපේ ජීවිතේට එන්නේ ඔහොම ප්‍රශ්න. ඊළඟට ඔන්න දරුවෙක් ලෙඩ වෙනවා. නේ? ප්‍රිය දෙයකට හානියක් සිද්ධ වෙනවා. ඒක තමන් ලෙඩ වෙනවා. ඒක තමන්ගේ අම්මා තාත්තා ලෙඩ වෙනවා. නැත්නම් දන්න කෙනෙක් ලෙඩ වෙනවා. ඒතර මොකද්ද මේ? ලෙඩවීමේ දුක. ඊළඟට ඔන්න වයසට යනවා අපි. අපි වයසට යන්න මේ හිත කැමති නැහැ. මේ වයසට යන්නේ නැද්ද? වයසට යනවා. ඒක අපි කැමති නැහැ. හැබැයි කරන්න දෙයක් නෑ අපිට. ඒක එක එක ස්වරූපයෙන් අපිට ඒ දේවල් නා වයසට යද්දී ලෙඩ වෙනවා. කැමති නෑ අපි. අන්තිමට මොකද වෙන්නේ? මැරිලා යනවා. තවනුත් මැරෙනවා, අනුනුත් මැරෙනවා. එතකොට විවිධයෙන් තමන්ගේ ළඟ අය මැරෙද්දී අපිට ගොඩාක් දුකයි. ඈත අය මැරුණාට එහෙම ලොකු දුකක් දැනෙන්නේ නෑ අපිට. ඒතර අන්න ඒ විදිහට තමන්ගේ ජීවිතේට දුක ගලාගෙන එනවා. එතකොට මේ එක එක අඳෝනාවන් කිව්වට මේ පොදු ස්වභාවයක් නෙමෙයිද අපි හැමෝම අතරම තියෙන්නේ. විවිධාකාර ස්වභාවයෙන් මේ පොදු ධර්මතාවයක් අපේ ජීවිත තුළ ගලාගෙන යනවා. මේක තේරුම් ගන්න බැරිකම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. උන සමහරට අපිට ඕනේ විදිහට මේක තියාගන්න මොකක් හරි. එක්ක දරුවෝ නැත්නම් ස්වාමියා, බිරිඳ නැත්නම් අපි යට තියෙන කවුරු හරි. හැබැයි ඒකට කියන්නේ අහන්නේ. මොකද? Taman කැමති දේ නොලැබීමේ දුක. කරන්න දෙයක් නැහැ. එතකොට එක එක ස්වරූපයෙන් එන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයට එහයින් දෙයක් එනවද එතකොට? බලන්න. ඉස්සරලම ඉපදීම නිසා වයසට යෑමේ දුක. ඔක අපි ගාව තියෙනවා. ඊළඟට ලෙඩවීමේ දුක තමයි ඉන්ෂුරන්ස් දාගෙන මහා නේ මේ සල්ලි ගෙවාගෙන දඟලන්නේ මොකටද මේ? ඒකෙන් අත් මිදෙන්න කියලානේ. ඒ කියලා එක නොකරින්න නෙමෙයි මං කියන්නේ. ඒකනේ ඊළඟට මරණයටපත් වීමේ දුක තමන් අවට ඉන්න අයගෙන් අපිට ඒ දුක අපි කරා එනවා. ඊළඟට ප්‍රියංගෙන් වෙන්වීමේ දුක.
අප්‍රිය හය එක්වීමේ දුක. ඊළඟට තමන්ට කැමති දේ නොලැබීමේ දුක. කෙටියෙන් කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධය කියන වෙනස් මේ පංච මාස්කන්ධය වෙනස් වීමේ දුක තමයි මේ අපි තුල තියෙන්නේ. මේ පොදු ධර්මතාවය නෙමෙයිද විවිධාකාර ස්වરૂපයෙන් එක එක දේවල් මවමව අපේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්නේ. ওই ටික තමයි. ඕක තේරුම් ගන්න බැරි ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. පොඩි දෙයකටත් එහෙන ගහුවා වගේ අපි කඩාන වැටෙන්නේ. ඕක තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ. ඕක මේක තමයි දුක කියලා හරියට දැක්කොත් දැන් අපි යම් පමණකින් දකිනවා. නොදකිනවාම නෙවෙයි. ඒ වුණාට එහෙම දැක්කා කියලා ඒ හිතට ඇති වෙන දුම්නස අපි නැති කරගන්න තරම් එහෙම දක්ෂතාවයක් ඇති කරගෙන නැහැ ලකුවට. බුදුරන් වහන්සේ දේශනා කරනවා. බුදුරන් වහන්සේ නෙමෙයි ගාම්පති කියන මහරහතන් වහන්සේ බුදුරන් වහන්සේගෙන් තමයි ඉගෙන ගත්තේ. යම් කෙනෙක් දුක හරියට දැක්කද හරියට එයා දුක්ඛ සමුදයත් හරියට දැක්කා කියන. ඒ කියන්නේ දුක හට ගන්න හැටිත් හරියට දැක්කා කියන දුක හරියට තේරුම් ගත්තා. යම් කෙනෙක් දුක හට ගන්න හැටි හරියට තේරුම් ගත්තොත් දුකේ නිරුද්ධ වීමත් එයා තේරුම් ගත්තා කියන. යම් කෙනෙක් දුකේ නිරුද්ධ වීම තේරුම් ගත්තොත් එයා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවත් හරියට තේරුම් ගත්තා කියන. එහෙනම් එකක් දැක්කනම් අනික ඔක්කොම දැක්කා වෙනවා කියන. ඉතින් ඒ නිසා ධර්මයේ තියෙන ඒ වගේ ගැඹුරු විදිහට දැකලා තමන්ගේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නෙට විසඳුම් හදාගන්න විතරමයි ධර්මයේ තියෙන්නේ වෙන දෙයක් පිණිස නෙමෙයි. ඒක තේරුම් ගන්න බැරි වුණාම තමයි අපිට හිතෙන්නේ මොකද්ද? අපි ධර්මය ඇසෙන්න හරි වැඩි. මේ දැන් ප්‍රශ්නෙන්න පටන් ගන්නවා කියන. දැන් සමහරවිට ඒ කාලෙත් තිබ්බා. මොන භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න යන කැලේට. ඒ භාවනා කරන්න එක හොඳ වැඩක්ද නරක වැඩක්ද? නරක වැඩ? හොඳ වැඩක්. එතන භාවනා කරන්න ගියාට පස්සේ ඔන්න මේ කොහෙද නැති අමනුෂ්‍ය ටිකක් ඇවිල්ලා කැලේ කරදර කරනවා. එතන මේ කරන්න ගියේ මොකද්ද? හොඳ දෙයක් කරන්න ගියේ. හැබැයි ඔන්න කරදරයක් Taman කරා ආවා. එතකොට කෙනෙකුට හිතුණොත් හරි වැඩි දැන් හොඳ දෙයක් කරන්න ගිහිල්ලා මේ මට ප්‍රශ්න. ඒ නිසා මම මේක නවත්තන්න ඕනේ. හරිද හිතෙවිල්ල? නෑ. එතකොට ධර්මයේ පුරුදු කරන්නේ මේ බණ භාවනාව පුරුදු කරන්න ඕනේ. අර එන ප්‍රශ්නේ මගේ ඒ ප්‍රශ්නේ විතර නෙමෙයි. මේ දුක නැමැති ප්‍රශ්නේ තමන්ගේ හිතෙන් තමන්ගේ ජීවිතෙන් තුරන් කර ගැනීම පිණිස නැති කර ගැනීම පිණිස. ඒ අරමුණෙන් තමයි ධර්ම එහෙම හිතට ගියපු කෙනෙකුට තමයි ඔය පොඩි ප්‍රශ්න මහා ලොකු දේවල් කරගන්නේ නැතුව තමන්ගේ ගමන අදාළ ගමන ඒකේන යනවා. ඉතින් ඒ පිණිස උපකාරී වන ලස්සන දේශනාවක් තමයි අද මම මේ පිටුන්ට කියලා දෙන්නේ. මේක හොඳට අහගන්න ගොඩාක් ලස්සන සූත්‍ර දේශනාවක්. මේකේ නම තමයි ජරා සූත්‍රය. ජරාවට පත්වීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්පං වත්ත ජීවිතං ඉදං ඕරං වස්ස සතාපි නීයති යෝ චේපි අතිච්ච ජීවති අතකෝසෝ ජරසාපි මීති. අප්පං කියලා කිව්වේ බොහොම අල්පයි කියලා කියන්නේ බොහොම පොඩ්ඩයි. වත්ත ජීවිතං ඉදං මේ ජීවිතය කියන්නේ බොහොම සුළු කාලයක් තියෙන දෙයක් කියලා. අපි මේ පොඩි ප්‍රශ්න මහා ලොකු කොට හිතාගෙන අපි මේ ප්‍රශ්න වල ඉල්බේගෙන හිටියට බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ අපිට ඉන්න දෙන්නේ බොහොම සුළු කාලයයි කියනවා. ඕරං වස්ස සතාපි මීයති. උපරිම උනොත් කෙනෙක් අවුරුදු 100යි කියනවා. අවුරුදු 100කින් කෙනෙක් මරණයටපත් වෙනවා. ඒතර මේක ලලන් එච්චර ඉන්නෙත් නැහැ.
ඉන්නවා. නැතුව නෙමෙයි. හැබැයි උපරිම 100යි කියනවා. යෝ චේපි අතිච්ච ජීවිතය යම් කෙනෙක් ඊට වැඩි ජීවත් වුණොත් අතකෝසෝ ජරසා පිමිදියාන් ඒ කිනා ගොඩාක් ජරාවටපත් වෙලා තමයි මැරෙන්නේ කියනවා. එක්කෝ කෙලින් ඉන්න පන්නේ ඉඳගත්තොත් නැගිටවන්න ඕනේ කවුරු හරි නැගිටුනොත් අය නැගිට්ටොත් ඉඳ ගන්න ඕනේ. එන කක්ක ගොඩේ මේ විදිහට තමයි මැරෙන්නේ කියන්නේ. ඉතින් ඒ ස්වභාවයේ තියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝචන්ති ජනා මමයිතේ නහි සන්තා නිච්චා පරිග්ගහ මේ මිනිස්සු ශෝක කරනවා කියන කොහොමද මේ දේවල් මගේ මේ මං හරි හම්බ කරපු දේ මේ මගේ දරුවා නැත්නම් මේ මගේ දරුවෝ මේ මගේ ස්වාමියා මේ මගේ බිරිඳ එහෙම මේ Tamanට අයිති නැති දෙයකට මගේ කියලා හිතාගෙන මිනිස්සු ශෝක කරනවා කියනවා හඬනවා වැළපෙනවා කියනවා නැහි සන්තා නිච්චා පරිග්ගා හැබැයි එහෙම හිතුවට ඒ අල්ලාගෙන ඉන්න දේවල් වෙනස් වෙලා යන දේවල් කියනවා එහෙනම් මේ අපි අල්ලාගෙන හිටියට මේවා හිතෙන් පරිග්‍රහ කියන්නේ හිතෙන් අල්ලාගෙන ඉන්න. එහෙම හිතාන හිටියට මේ දේවල් ඉක්මනින්ම වෙනස් වෙලා යනවා. මේ වෙනස් වෙන දේවල් වලට තමයි මේ හිතෙන් බැඳිලා අපි ශෝක කර කර ඉන්නේ කියනවා. විනා භාවං සන්ත මේ විදං ඉති දිස්වා නාගාරමාවසේ ඒ වෙනස් වෙන ස්වභාවය දැකලා ඒ දේවල් වල මේක අර භික්ෂුන් වහන්සේලාට දේශනා කරන එකක්. ඉති දිස්වා නාගාරමාවසේ මේ ගිහි ගෙදර වාසය කරලා නම් තේරුමක් නැහැ කියන. හරියට ඒක තේරුම් ගත්තොත් ඒක නම් මේ සියලු දේවල් වලට තියෙන ආසාව අත්තරිනවා. ඔබ බලන්න දවසක් බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නා කුසල රජතුමා. ඇවිල්ලා එයා ආවට පස්සේ බුදුරජාන් වහන්සේ ආවා මේ රජතුමනි කොහේ ඉඳන් එන ගමන්ද? එතකොට ටිකක් ලොකු ජොබ් කරන කට්ටිය රජතුමානි ඉතින් මේ සාමාන්‍යයෙන් එහෙනම් අපිට උනත් එක වෙන්න පුළුවන් මෙයාට එකපාරම කියුණා රජතුමනි අපි ඉතින් රට රාජ්‍යවල දිනපු අයනේ බුදුරජාණන් වහන්සේ. ඇයි රටේ කොසල් රජතුමාගේ ඒ කොසල් අධිරාජ්‍ය මේ ස්ටේට් එක වගේ ලොකු එකන්නේ මේ ඉන්දියාවේ. එතකොට ඒකේ රජා ගවර්නර් වගේ නේ. එයා කිව්වා මේ රට රාජ්‍යවල දිනලා ඉන්න අය නිදි අපිට ගොඩාක් වැඩ තියෙනවා කිව්වා. එතකොට පම්පෝරිය තමයි කිව්වේ. එතකොට බුදුරජාණන් එහෙමද කියලා අහලා බුදුරජාණන් වහන්සේ අහුව රජතුමනි ප්‍රශ්නයක් අහන්නද කියලා. හොඳයි ස්වාමීනි භාගතුන් වහන්සේ අහන්න කිව්වා. විශ්වාසනීය රජ වාසලේ ඉඳින් විශ්වාසනීය පුරුෂයෙක් උතුරු පැත්තේ දැන් ඇවිල්ලා පණිවිඩයක් දෙනවා අනේ රජතුමනි මේ ගම් නියංගම් කුඩු කරගෙන චොප් කරගෙන ලොකු විශාල ගලක් මේ අපේ රාජධානිය පැත්තට එනවා ස්වාමීනි පුළුවන් දෙයක් කරන්න කිව්වා. ඊට පස්සේ උතුරෙන් එන්නේ දකුණෙනුත් කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි දකුණු පැත්තේ ඉඳන් මෙන්න විශාල ගලක් මේ ගම් නියංගම් කුඩු කරගෙන අපි ඉන්න පැත්තට එනවා. අනේ නවත්තන්න විදියක් නෑ පුළුවන් නම් දෙයක් තියනවා නම් කරන්න කිව්වා. ඔහොම බටහිර නැගෙනහිර හතර පැත්තෙම එනවා කිව්වා. අනේ ස්වාමීනි පුළුවන් දෙයක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමාගෙන් රජතුමනි රාජ්‍ය බලය යසීසුරු පාවිච්චි කරන්න පුළුවන්ද කියලා නවත්තන්න. මොකද කරන්නේ කියලා මේ වෙලාවට. ඉතින් රජතුමා කියනවා අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ මේ කරපු පිනක් වඩපු කුසලයක් සිහි කරන ඇරෙන්න වෙනනම් කරන්න දෙයක් නැහැ කිව්වා. වෙනනම් කරන්න දෙයක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රජතුමනි මම නැවතත් ඔබට සිහිපත් කරනවා කිව්වා. මේ වයසට යෑමේ දුක
මේ ලෙඩවීමේ දුක, මේ මරණයටපත් වීමේ දුක, මේ ආදී දුකවල අර ගල් පෙරලාගෙන සුණු විසුණු කරගෙන ඒ ජනපද විනාශ කරගෙන තමන් ඉන්න පැත්තට එනවා වගේ මේවා නවත්තන්න හැකියාව කාටවත් නැහැ කිව්වා. ඉතින් ඒ නිසා මේ කරන පිනක් හැර වඩන කුසලයක් හැර වෙන දෙයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ. ඉතින් ආන්ගේ වගේ අපිටත් හොයරනව තමයි. ඉතින් ඒක අවබෝධයක් නැති කෙනා තමයි පිරිස අතර කැපී පෙනෙන්න දඟලන්නේ. ඒක ගැන අවබෝධයක් නැති කෙනා තමයි Tamanට තියෙන දේවල් ගැන අර උජාරුවෙන් කතා කරන්නේ. ඒක ගැන අවබෝධයක් නැති කෙනා තමයි Tamanගේ නිරෝගීකම ගැන උදම් ගන්නන්නේ. ඒක ගැන අවබෝධයක් නැති කෙනා තමයි මේ Tamanගේ තියෙන ධනෙන් නැත්තම් මේ යෞවන මදයෙන් ඒකේන මත්ලා කටයුතු කරන්නේ. හැබැයි හරි ස්වභාවය යම් දවසක දැක්කද අර හිතේ කෙලෙස් ගොඩාක් සංසිඳින. අර පම්පෝරි ගහන්න තියෙන ස්වභාවය, එයාදී අකුසල තමන්ගේ හිතේ හට ගන්න ස්වභාවය නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය මේ වයසට යන දේවල් කෙරෙහි නැත්නම් දි รา පත් වෙලා යන දේවල් කෙරෙහි ඊළඟට ලෙඩ රෝග වන දේවල් කෙරෙහි ඊළඟට වෙනස් වෙලා යන දේවල් කෙරෙහි ඊළඟට මරණයට පත් වෙලා යන දේවල් කෙරෙහි තමන්ගේ හිතින් අල්ලාගෙන මේ දේවල් මගේ මං හම්බ කරපුවා හරි හම්බ කරපුවා ඊළඟට මේ මගේ දේවල් කියලා ඒ දේවල් වෙනස් වෙද්දී ඒවා දැක දැක ශෝක වෙනවා. කොයි ස්වභාවයෙන් යුක්ත කෙනාද? අඥාන ස්වභාවයෙන් යුක්ත කෙනා. අඥානකම නෙවෙයි දෙක. බුදුරන් වහන්සේ ඒකට දේශනා කළේ අඥානකම කියලා. ඥානවන්ත කෙනෙකුට උනත් ඒක අඥාන ස්වභාවයේ හිතට එන්න පුළුවන්. එයා අවබෝධය තමන්ගේ හිතේ ඒ වෙලාවට නැත්තම්. ඉතින් ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කරනවා එහෙම ඉන්න කෙනෙක් බුදුරන් වහන්සේ දේශනා කරනවා මරණේ නපිතම් පහියති යම් පුරිසෝ මමිදන්ති මඤ්ඤති ඒතන් දිස්වාන පණ්ඩිතෝ න මමත්තාය නමේත මාමකෝ මරණේ නපිතම් පහියති මරණයත් එක්ක ඔක්කොම ටික ඉවරයි කියන ටයර් එක හුලම් බැස වගේ ඔක්කොම ඉවරයි මරණයත් එක්ක ඒක එනකන්නේ මේ ඔක්කොම මේ දඟලන්නේ. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරනවා මරණයත් එක්ක ඒ සියල්ල ඉවරයි. යම් පුරිසෝ මමිදන්ති මඤ්ඤති. යම් කෙනෙක් මගේ කියලා යමක් අල්ලාගෙන හිටියද ඒ සියල්ල දාලා යන්න සිද්ධ වෙනවා කියනවා මරණයත් එක්ක. ඒතන් දිස්වාන පණ්ඩිතෝන මමත්තාය නමේති මාම. ඒ ඇත්ත ස්වභාවය දකින නුවණ තියෙන කෙනා. ඒ දේවල් කෙරෙහි මේ දේවල් මගේ. මේක මේ මම හරි හම්බ කරපු දේවල් කියලා අර කෙලස් ඇති වෙන විදිහට හිතන්න පුරුදු වෙන්නේ නැහැ කියනවා. දැන් මේ අර පිරිමැස්මයි ඒකයි පටලවා ගන්න හොඳ නැහැ. තමන් හරි හම්බ කරපු දේවල් පරිස්සම් කරන එකයි ඒකයි පටලවා ගන්න හොඳ නැහැ. සමහර මෝඩ මිනිස්සු ඉන්නවා. ඔය ඉතින් අනිත්‍යයිනේ. මොකද තමන්ගේ අතපසු වීමකින් කැඩුනොත් ඒ දේවල් නිකන් අර කම්මැලිකමත් එක්ක එනවනේ නිකන් වැඩ කරන්නේ නැති ස්වභාවය. කම්මැලිකමත් එක්ක අර මේ අස්පස් කරන්නේ නැති එක ඊළඟට පිරිසුදුව ඉන්නේ නැති එක ඒ තමන්ගේ තියෙන දේවල් හරියට කැඩිච්ච බින්දිච්ච දේවල් තියෙනවා නම් ඒවා පිළිසකර කරගෙන හදාගන්න නැති ඒක මොකක් එක දෙන්නේ කම්මැලිකමත් එක්ක ඒකට පටලවා ගන්න අනිත්‍ය. ඔය ඉතින් අනිත්‍යයිනේ. එහෙම නෙමෙයි
මේ හරියට අනිත්‍ය දැකපු ශ්‍රාවකයා. අනිත්‍ය හරියට දැක්කනම් එයා හොඳ ඇක්ටිව්. හොඳ ප්‍රබෝධශීලී කෙනෙක්. එතකොට නිතර කුසල් සිතින් තමයි ඉන්නේ. කුසල් සිතින් නිතර ඉද්දී එයාගේ ආරද්ධ වීරිය නිතර හිතේ වැඩ කරනවා. ඒ හිතේ ඒක වැඩ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා අර ඒකයි මේ ඇත්ත දකින්න එකයි අනිත්‍ය දකින්න එකයි කම්මැලිකමයි අපි පටලවා ගන්න හොඳ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මේ ඒ දේවල් කෙරෙහි මම මගේ කියලා ඒ විදිහට අර කෙලෙස් ඇති වෙන විදිහට හිතේ තියාගෙන ඉන්න හොඳ නැහැ කියලා. දැන් බලන්නනේ අපි දන්නවනේ කිසා ගෞතමී. ඒ තමන්ගේ හිටපු එකම දරුවා මරණයටපත් වුණා. ඉතින් මරණයටපත් වුණාට පස්සේ දැන් එකම දරුවානේ හොඳ පින්වන්ත කෙනෙක් මේ කිසා ගෞතමී කියන්නේ. ඒ කතාව දන්නවනේ. දන්නව? අර ගල් අඟුරු ගොඩ රත්තරන් වෙච්ච ඒ කතාව දන්නව නේද? ඒ කිසා ගෞතමී ගේ පිනටනේ ඒක සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම පින්වන්ත කෙනෙක් පස්සේ තමයි මේ සිටුවරයා කිසා ගෞතමීව තමන්ගේ පුතාට බන්දලා දෙන්නේ. ඉතින් සරණ පාවලා දෙන්නේ. එහෙම ඉඳලා ළමෙක් හම්බුණා. ඉතින් ළමයා හම්බුනාට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ළමයා මරණයටපත් වුණා. එතකොට මරණයටපත් වුණාට පස්සේ කොච්චර උමතු වුණාද කියන්නේ කොච්චර දෙයක් වුණාද කියන්නේ තමන්ගේ හිතට මේ මැරිච්ච දරුවා තමන්ගේ අතේ ඉන්නවා වුණාට එයාට ඒත්තු ගන්නන්න බෑ මේ දරුවා දැන් මැරිලා ඉන්නේ කියලා. පිළිගන්න කැමති උනේම දැන් අන්තිමට උමතුවෙන් පිස්සුවෙන් ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. ඉතින් ගයක් ගානේ නැද්දී එක්කෙනෙක් කිව්වා මේ ඔකට ඉතින් හොඳම කෙනා තමයි මේ බුදුරජාණන් වහන්සේ. බුදුරන් වහන්සේට නම් පුළුවන් කිව්වා ওই දරුවට මේ මොකක් හරි කරලා දෙන්න. දැන් මෙයාට ලොකු සහනයක් නේ හිතට ඇහුවට පස්සේ විජහාට ගියා බුදුරන් වහන්සේ මුණ ගැහෙන්න අනේ ස්වාමීනි මේ මගේ එකම දරුවා බොහොම ආදරෙන් ඇති මේ දැන් කතා කරන්නේ නැහැ කිව්වා. මේ කතා කරන්නේ නැතුව ඇස් පියාගෙන ඉන්නවා කිව්වා මොකක් හරි කරලා දෙන්න කිව්වා. එහෙනම් කිසා ගෞතමී මේ කවුරුත් මට හොඳ කරන්න පුළුවන් කිව්වා. මම ඔකට බෙහෙතක් දෙන්නම්. හැබැයි මට මේ බෙහෙත හොයලා දෙන්න ඕන කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කවුරුත් මැරිච්ච නැති ගෙදරකින් අබමිටක් ගේන්න කිව්වා. කවුරුත් මැරිච්ච නැති ගෙයකින් අබමිට කියලා විජහට මෙයා බාරගත්තා. අයියේ අබමිටක් මොන ගෙදරකට ගියා. මේ අබමිටක් දෙන්න කිව්වා. එතකොට අබමිටක් දුන්නාම ගෙදරකම අබ තියෙනවා. කවුරු හරි මැරෙනවද කියලා අහනවා මේ ගෙදර. ඔව් අපේ ආච්චි මැරුණා කියලා. එහෙනම් වැඩක් නැහැ. ඊට පස්සේ එහා ගෙදරට යනවා. අබමිටක් දුන්නාට පස්සේ මේ කවුරු හරි වෙලා ගෙදර මැරුණාද කියලා අහනවා. ඔව් සීයා මැරුණා කියලා. එක්ක පුතා, දරුවා, ස්වාමියා, බිරිඳ ඔය විදිහට ඔය වගේ උත්තර තමයි කිසා ගෞතමීට ආවේ. ඒක ඇහෙන්න. එදා අර ප්‍රශ්නේ හෙම්බත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ හිතේ ලොකු දුකක් එක්ක ඉඳින් එයාට ඇත්ත හරියට ප්‍රකට වෙන්නේ නෑ. හැබැයි ඇහෙන්න තමන් ඒක අත් විඳින්න කිසා ගෞතමීට මොකද උනේ? අන්තිමට ප්‍රත්‍යක්ෂ වුණා මේක මේ මට විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මේ දරුවෝ මැරෙනවා කියන එක මට විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මේ ප්‍රියයෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක මට විතරක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ කාටත් පොදු ධර්මතාවයක්. අර දරුවා අරන් ගියා මල් සොහනට විසිකලා දැම්මා. එහෙම මල් සොහනේ ඇතෑරියා. පැවිදුණා. රහත් භාවයට පත් වුණා. ඒ වගේ රහත් වෙන්න පින තිබ්බ කෙනෙක්ගේ හිත මේ දේවල් මගේ කියලා හිත වැහිලා තිබ්බ විදිහ. මම කතා ගොඩාක් තියෙනවා පටාචාරනේ ඔක්කොම නැති වුණා.
මේ නූල් පොටක්වත් ඇඟේ නැතුව තමයි බුදුරන් වහන්සේ මුණ ගැහෙන්නේ. ආගන්තුකේ විනේදර භික්ෂුණීන් අතරින් අග්‍ර තනතුරු ලබන්න තරම් පින්වන්තව හිටපු කෙනා. ඇඟේ නූල් පොටක්වත් නැතුව තමයි බුදුරන් වහන්සේ ගාවට ආවේ. සිහිය විකාරලා මේ ප්‍රශ්න හින්දා. මේ මිනිස්යන්ට එන ප්‍රශ්න මේවා. තමන් කැමති දේවල් නැති වුණා. එන ස්වභාවයේ ස්වરૂපය වෙනස්. එතකොට පිහිට තිබ්බේ කොතනද? පිහිට තිබ්බේ කොතනද? ඈ? ධර්මයේ තුල. පිහිට තිබ්බේ ධර්මයේ තුල. ඒ ධර්මයෙන් තමයි ඒක නා තේරුම් ගත්තේ මේක මේ ලෝක ස්වභාවයක්. මේක මේ කාටවත් නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුපිනේන යථාපි සංගතං පටි බුද්ධෝ පුරිසෝ න පස්සති එවං පිපියයිතං ජනං පේතං කාල කතන්න පස්සති. ඔන්න කෙනෙක් ඉන්නවා හීනයක් දකින්න. එතකොට අපි හිතමු ලස්සන ඔන්න අපි තමන්ලාට දකින්න ලස්සන මාලිගාවක රත්තරන් මාලිගාවක ඉන්නවා හීනයක් දකින්න. ඉස්සරහා ලස්සන පුකුන් තියෙන පස්පියුම් පිපිලා ඒ විදිහට තියෙන හීනයක් දකින්න. හීනයක් දැක්කට පස්සේ නැගිට්ටට පස්සේ මොකද? එහෙම ස්වභාවයක් තමන්ගේ ජීවිතය තුළ නැහැ. ඒක හීනයක් විතරයි, හිතේ නැවිච්ච දෙයක් විතරයි. බුදුරන් වහන්සේ දේශනා කරන ආන් ඒ වගේ කියන ඒවම් පිපියයිතං ජනං පේතං කාල කතන්න පස්සති. මේ අපි ආදරය කරන අය මැරුණට පස්සේ අය කට්ටිය දකින්න හම්බෙන්නේ නැහැ කියන. මැරුණට පස්සේ ඒක මතකයක් විතරයි නෙමෙයි. දැන් හීනයක් දකින්න අපි. හීනයක් දැක්කට පස්සේ ඒක අපිට මේ ඇත්ත ලෝකේ අපිට අත්විඳින්න පුළුවන් දෙයක්. මම මෙහෙම හීනයක් දැක්කා කියලා මතකයක් තියෙනවා. ආන් ඒ වගේ කියනවා මේ මැරිච්ච අයගේ ඒ කට්ටියත් එක්ක අපි කතා කරපුවා. ඒ කට්ටියත් එක්ක අපි විනෝද වෙච්චා. ඒක හීනයක් වගේ හිතේ පළපදියම් වෙනවා. එච්චරයි කියන්නේ. හීනයක් දැක්කා වගේ හීනයක් දැකලා හැරුණා වගේ මේ කට්ටිය මරණට පස්සේ ඒක පොඩි මතකයක් විතරයි අපේ හිතේ. අපිට ඒක හැමදාම අත්විඳින්න ලැබෙන්නේ නැහැ. ඒකට හීනේ ඉන්න වෙලාවට ඒකේ පොඩි මේකක් නැද්ද? හීනේ දකින්දින් අපි සතුට වෙනවනේ. එක එක දේවල් දකින්නනේ හීනවනේ. ඒකට හීනේ දකින්න වෙලාවේ අපේ 아무තු මේකක් තියනවා. ඒ වගේ ප්‍රියත් එක්ක අපි දරුවෝ වේවා යාළුවෝ ස්වාමියා බිරිඳේ නෑදෑ හිත මිත්‍රාදීන් එක්ක ඉඳින් ඒ වෙලාවට සතුටක් තියෙනවා. හැබැයි මේ දේවල් නැති වෙලා ගියාට පස්සේ අර ඔක්කොම ටික ඒවයි හරියට හීනයක් දැක්කා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න සීනියර් හවුස් වලට සීනියර් හවුස් නේද ඒවට කියන්නේ. ගිහිල්ලා කතා කරලා බලන්න. උච්චර තමයි තියෙන්නේ. එක දවසක් මම ගියා ඔය සීනියර් හවුස් එක මාසිකව භාවනා වැඩසටහනකට. ඉතින් මේ අර රෝද පුටුවල මම දන්නේ ඒක මේ මම දැන් ඒකනේ බලෙන්ද කොහොමද කරගෙනත් තියෙන්නේ. يعني ඔක්කොම කැමැත්තෙන් නම් නෙමෙයි භාවනා කරන්න එන්නේ. ඒ භාවනා සෙෂන් එකෙන් පස්සේ එයාලට මොකක් හරි වෙනවා අර මේ විනෝද වෙන්න වෙන ඉවෙන්ට් එකක් තියෙනවා. ඒකට එක් කරන් ඉනවා කියලාලු අතන එක් කරන් ඉන්නේ භාවනා කරන. කැමැත්තගෙන 3-4 දෙනෙක් ඉන්නවා. ඉතින් එයාලා ඔහේ අර රෝද පුටුවේ ඔහේ බෙල්ල නමාගෙන ඉන්නවා. කියන මෙලෝඩියක් තේරෙන්නේ. දවසක් එහෙම කියාගෙන ඉඳි මේ එක්කෙනෙක් හොඳට ඒ අහගෙන ඉන්න නෝනා කෙනෙක් හිටියා. හොඳ මේ මොකක් හරි හොඳ ඩිපාර්ට්මන්ට් එකක ලොකු මේ පෝස්ට් එකක් තිබ්බ කෙනෙක්. බණ කී ඉන්න ගමන් එකපාරම ගොජොක් ගාලා වමනේ දැම්මා. මේ ඇඟ පුරා. මේ හොඳට සෙල්ලම් කර හිටපු කට්ටිය. හොඳට ජීවිතේ ඒ කියන්නේ කම් සැපෙන් හොඳට ජීවිතේ අත්විඳපු කට්ටිය. මම දැක්කා වමන දාන ඇඟ පුරා මම අතෙන් ගත්තා මෙහෙම. ඉතින් ඇඟ පුරා වමන ගියා.
හැබැයි යම් සිහියකුත් තියෙනවා. හැබැයි බලන්න දැන් මේ එහෙම දෙයක් වුණාම අපිට ඒක නතර කරන්න පුළුවන්. දැන් අපි කැමති නෑ බණ අහන ගමන් මෙතන ගොජොක් ගාලා වමන යනකොට අපි කැමතිද? එහෙම කැමති නෑ. හැබැයි කය එකට එහෙම නෑ. ඇයි මේ කය අපේ වශයෙන් නෑ. අපිට ඕන විදිහට මේක හැමදෙස්සෙම තියාගන්න බෑ. ඒක තමයි මේ කයේ ස්වභාවය. පොඩ්ඩක් කැම ටිකක් නැති වුණොත් ඉවරයි මේ කය. ඒකයි බුදුරණන් වහන්සේ දේශනා කරේ රාසි විසෝගම සූත්‍රයේ සර්පය 4 දෙනෙක් වගේ. කෙනෙක් දුවනවා පණ එපා කියලා. ඇයි පිටිපස්සෙන් සර්පය 4 දෙනෙක් පන්නනවා. ඉතින් ඒ සර්පයාට බයේ මෙයා දුවනවා ආරක්ෂිත තැනක් හොයාගෙන. ඒ සර්පය 4 දෙනා පන්නන අතරේ තව කඩුවක් අරගෙන වදකේ පිටිපස්සෙන් පන්නනවා කියනවා. ආන් මේ වගේ කියන බුදුරණන් වහන්සේ දේශනා කරන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු හරියට සර්පය 4 දෙනෙක් වගේ. සර්පයාගේ ස්වභාවය මොකද්ද? නෂ්ට කරනවා පට ගාලා. කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. හොඳ සර්පයෝ ඉන්න පුළුවන් මං කියන්නේ. සාමාන්‍ය සර්පයාගේ ස්වභාවය ජාතක කතාවල එහෙම තියෙනවා. කන්න බොන්න දුන්නා කියලා එහෙම එකක් නැහැ. අර මම දැක්කා එක මේ ડોකියුමන්ට් එක මේ ડોකියුමන්ටරි එක තියෙනවා. අර පිඹුරක් කැටි කරනවා. එතන හැමදාම රාට ඇවිල්ලා අර එයාගේ ඇඟේ ඒ ගෑනු කෙනාගේ ඇඟේ වෙලෙන්න බලනවා. ඉතින් මේ අර ඒව ගැන දන්නව අර ඉන්න ડોක්ටර්ස්ලා වගේ එහෙමයි. ඒ ડોක්ටර් කියනවා මේ යාට මේ ඔය හොඳකට නෙමෙයි කියනවා ඇඟේ ඇවිල්ලා ඇතිල්ලෙන්නේ. ඔයාව ගිලින්න පුළුවන්ද කියලා එයා ටෙස්ට් කරනවා කියනවා. ඒ අරට ගිලින්න පුළුවන් ඉන්නේ ඇඟේ ඇතිලා ඒ ප්‍රමාණයට හිර කරන්න පුළුවන්ද කියලා ඒක බලන්න කියනවා. සර්පයාගේ ස්වභාවය එහෙම. ඒ අතරේ කලාතුරකින් ඉතින් හොඳ දෙන්නෙක් ඉන්න පුළුවන්. මේ වගේ අද කෑවට පස්සේ හෙට කෑවේ නැත්තම් ඉවරයි. මේ සතර මහා ධාතු. වතුර බොන්න නැතුව ඉන්න දවසක් ඉන්න පුළුවන්ද බලන්න. ඉවරයි. ඒ වගේ කිසිම කෙලෙහි ගුණයක් නැති දෙයක් කියනවා මේ සතර මහා ධාතු කියන්නේ. ඇයි පොඩ්ඩ එක්ක කෑව මදි වුණොත් ඒත් ඉවරයි. කිපෙනවා. කෑව වැඩි වුණොත් ඒත් ඉවරයි. ඒත් ඉන්නවා ලෙඩ. නැත්නම් කලන්තය දෙනවා. ඒක විස්මෘතාවට එනවා. දැන් වතුර ටිකක් වැඩිපුර බිවත් ඒත් තමයි. අඩුවෙන් බිවත් ඒත් තමයි. ඒ වගේ ඒක තමයි මේ සතර මහා ධාතු වල ස්වභාවය. ඉතින් ඒ නිසා අර මේ අපිට ඕන විදිහට මේ දේවල් පවත්වන්න බෑ. හැබැයි නිරෝගීකම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ අත්‍යවශ්‍ය සංගයක් මේ ධර්ම අවබෝධයට. ඒක ඉතින් කය එහෙම අපිට ඕන විදිහට පවත්වා ගන්න බැරි වුණාට යම් පමණකින් නිරෝගීව පවත්වන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද ගොඩාක් ලෙඩ වුණොත් අපිට මේ ධර්ම මාර්ගය හැසිරෙන්න අමාරු නිසා. ඒක පංච පදානි අංගවල එකක්. හොඳින් දිරවන ග්‍රහණියක් තිබීම. හොඳින් දිරවන අපි කියන්නේ ආහාර දිරවන. හොඳට ආහාර දිරවුවොත් තමයි ගොඩාක් ලෙඩ අඩු. ඊට පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා දිඨාපි සුතාපි තේජන යේසං නාම මිදම් පෞච්චති. නාම මේ වාව සිස්සති අක්ඛයං පේතස්ස ජන්තුන. අපි ඔය ඒ අය ගැන අහලා ඊළඟට එහෙම දේවල් දැකලා තිබ්බ උනාට මරණයේදී ඒක නා නම විතරක් ඉතුරු කරලා යනවා කියනවා. දැන් ඔය ප්‍රභාකරන් කියලා කෙනෙක් හිටියානේ ලංකාවේ. නම විතර නෙමෙයි දැන් තියෙන්නේ. අර කොහෙල්ලන් ටික ඉවරයි. හිට්ලර් ගැන අපි කතා කරනවා. එයා රැස් කරගත්තා. ඒක වෙනම දෙයක්. හැබැයි අද අපිට කතා කරන්න තියෙන්නේ යාගේ නමත් එක්ක පැටපැදිච්ච යම් දේවල් ටික විතරයි. අපේ සීයලා යම් මතකයක් විතරයි අපිට තියෙන එකට නම අපි දන්නවා. යම් දෙයක් හිතේ අපේ තියෙන ඔච්චරයි කියනවා. තියෙන්නේ. ඉතින් කියනවා
කතාබස් කරද්දී ඒ අතීතය ගැන මෙනෙහි කරලා නම විතරයි කියන්න තියනවා කියනවා. මේ අනිත් ඔක්කොම දේවල් අපි ගාව නැහැ කියන. ඒක තමයි මේ ජීවිතේ ඇත්ත ස්වභාවය. ඒ නිසා මේ නොමරන මිනිස්සු වගේ මේ මිනිස්සු ජීවත් වුණාට, ලෙඩ නොවන මිනිස්සු වගේ මිනිස්සු ජීවත් වුණාට ඒක තමයි මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය. හැබැයි ඒක පිළිගන්න මේ හිත ලෑස්තිද? ඒක පිළිගන්න මේ හිත ලෑස්තිද? එහෙම ලෑස්ති නෑ මේ හිත. බලන්න බණ අහලා ඉවරනාට පස්සේ මම දන්නවා ඉතින් කෑම කුස්සියට ගියවහම ඔක්කොම ඉවරයි. ඔක්කොම මං කියන්නේ වැරද්දක් නෙවෙයි. ඒක තමයි මේ හිතේ ස්වභාවය. කෑම ටිකක් දැක්කොත් ඒකත් අමතක වෙනවා අපිට. ලස්සන රූපයක් දැක්කොත් ඒකත් අමතකයි. හොඳ ලස්සන කටහඬ සින්දුවක් ඇහුණොත් අර යථාර්ථය එක්කම අමතකයි. ඒ දැකපු අහපු රසින්දු දේවල් හිතෙන් මතක් කර කර හීන ලෝක වල අපි ජීවත් වෙන්නේ නැද්ද? ඒ හීන ලෝකවල ජීවත් ඕක තමයි හිතේ ස්වභාවය. ඇත්ත පිළිගන්න මේ හිත ස්වභාවය මේ එහෙම සූදානම් නැහැ. ඒකයි මේ ධර්මයේ හැසිරෙන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තාම අමාරු දෙයක් කියලා. මේක මේ මහා පුරුෂය කරන දෙයක්. බුදුරජාණන් වහන්සේ ගාවට දවසක් නෙමෙයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟට දවසක් බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා මේ ලෝකේ තියෙන අමාරුම දේ මොකක්ද කියලා. මොකක්ද අමාරුම දේ? අර බ්‍රාහ්මණයා අහුවා මේ ලෝකේ තියෙන අමාරුම දේ මොකක්ද කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ කුඩා වූත් මහත් වූත් පොඩි දේවල් හරි මහා ගොඩක් දේවල් හරි ධනයක් ඇද්ද නෑදෑ හිත මිත්‍රාදීන් නැද්ද ආන් මේ දේවල් මේ දමල ගහලා මේ අනගාരിക බුදු සසුනේ පැවිදි වෙන එක තමයි අමාරු දෙය කියන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන අමාරුම දෙය කියන්නේ. දැන් ඔය ස්වාමීන් වහන්සේලාට බයිනෝනේ අරමනවා කියලා මුණාදලා හරියට නෑ මෙහෙමයි කියලා. පුළුවන් නම් මේ දරුවොත් එක්ක සතියක් විතර කතා නොකර ඉන්න බලන්න. ෆෝන් ඔක්කොම කනෙක්ෂන් අතහැරලා මේ වෙන කොහරි ගිහිල්ලා කතා නොකර ඉන්න පුළුවන්ද බලන්න. මම හිතන්නේ ඉඳී කියලා. උපරිම සතියක් ඉඳී ඕනේ. ඒක එහෙම කරන්න පුළුවන් දෙයක්. පුළුවන් නේ කියනකට පොඩ්ඩක් පුළුවන් නම් කරලා බලන්න. කියන්නේ එහෙම තාත්තා කෙනෙකුට දරුවෝ දැක ඉන්න එක, අම්මා කෙනෙකුට දරුවෝ දැක ඉන්න එක, හිත මිත්‍රාදීන් නොදැක ඉන්න එක ඒක අතිශයින් අමාරු දෙයක්. ලේසි කෙනෙකුට ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා සමහර වැරදි කරන සාංශලා ඉන්නවා ඒක හරි. වැරද්දට නිග්‍රහ කරාට කමන්නේ අර හැබැයි සාංශලත් උනත් යම් කැපකිරීමක් කරපු අය සාමාන්‍ය ගිහියට වැඩි. ඉතින් ඒ අත්තරීම උතුම්. වැරදි වැඩක් කරනවා නම් ඒක උතුම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අහනවා ඊට පස්සේ මොකක්ද අමාරුම දේ මේ ලෝකේ? ඊට පස්සේ කියනවා පැවිදි වුණාටත් වැඩි අමාරු කියනවා. ඒ දේවල් අතාරියට වැඩි අමාරු කියනවා. මේ බඹසර තුල හිත කියන්නේ බුද්ධ ශාසනය තුල හිත අලවාගෙන වාසය කිරීම. කියන්නේ කැමැත්තෙන් මේ පැවිද්ද තුල ඉන්න එක ඊට වැඩි අමාරුයි කියනවා. ඒක ඉතින් අමාරුව කරලා බලන්න ඕනේ. එහෙම නිකන් කිව්වට තේරෙන්නේ නැහැ. ඒකට හොඳ පිනක් තියෙන්න ඕනේ. සසර පුරුදුක් තියෙන්න ඕනේ. නේ? ඒක නිසා ස්වාමීන් වහන්සේලාට වැරදුනාට අරව කියන්න යන්න එපා. හේතුව තමයි මේකේ නොවර්ධින කෙනෙක් නැහැ. ධර්ම මාර්ගයේ හැසිරෙද්දී. අනිවාර්යෙන් වර්ධිනවා මේක පොඩි සුළු වශයෙන් හෝ
ලොකුවට හරි වර්ධිනවා මේකේ. මේ ජීවිතේ වරින්ද අපි එහෙම දන්නේ නැහැ. සාමාන්‍ය එහෙම තමයි වර්ධිනවා මේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදී වැරදිච්ච අවස්ථා තියෙනවා. මේ පෙරුම්දම් පුරාගෙන එද්දි. ඒ නිසා වැරද්ද විදිහට දැකලා සුදුසු විදිහට පිළියම් කරනවා මිසක් අර ඒකට අරමුණ කියන්න යන්න හොඳ නැහැ. මොකද ඊළඟට Tamanට ඒක කරකිලා ඉන්න පුළුවන් ඊට පස්සේ. එහෙම දෙයක් මේක. මේ කර්මය කියලා කියන්නේ. ඉන්න වැරද්දකට පිළියම් කරනවා වුණත් ඒක බොහොම සූක්ෂමව ධර්මානුකූලව කරන්න ඕනේ. නැත්තම් Tamanට කරකිනවා. ඒකයි අර මේ සංඝයාත් එක්ක කටයුතු කරන්නේ හරි පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. සර්පයා පොඩි කියලා නැහැ කියනවා. නයිපැටව පොඩි කියලා නැහැ කියනවා. පොඩිද ලොකුද අදාළ නැහැ. දෂ්ට කෙරුවා නම් එක මිස. දැන් සර්පයාත් එක්ක බොහොම පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. ගිනි ගොඩ තියෙනවානේ. ගිනි ගොඩයි පොඩි ගිනි අඟුර තියෙනවානේ. පොඩි ගිනි අඟුර කියලා ඒක මේ සුළුෙන් තකන්න හොඳ නැහැ. ඇයි? පොඩි ගිනි අඟුර වුණත් එකෙන් කරන්නේ මොකද්ද? පුච්චලා දාන එක. ඊළඟට රජපැටව ඉන්නේ. රජපැටවගේ මේ රාජකුමාරිකා මේ කුමාරව කියන අර රජ වෙන්න ඉන්නයි. ඒ රජතුමායි මේ අර රාජකුමාරවරු සුළුෙන් තකන්න හොඳ නැහැ කියන. ඇයි? ඊළඟට රජ වෙන්නේ යා නිසා. රජ වෙලා ෂොට් එක හම්බ වෙනවා. පනිස්මන්ට්. ඒ වගේ තමයි කියනවා මේ පොඩි කියලා නෑ කියනවා. ස්වාමීන් වහන්සේලා පොඩි කියලා සුළුෙන් තකන්න යන්න හොඳ නෑ කියනවා. හරි පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ කියනවා. ඔය එක දවසක් මේක උපාසක මහත්තයෙක් අවුරුදු 7 රහතන් වහන්සේ නමක් හිටියා. ඉතින් විසාක හැම මේ යාරාමෙට ආවම තමන්ට අතේ ඉල්ලලා යනවා. අවුරුදු 7යි පොඩි. ඉතින් අර උපාසක මහත්තයා මොකද කරේ? ඒ මොකුත් දන්නේ නැතුව පොඩි නම කියලා බඩට ඇන්න. කාටද ඇන්නේ මේ? රහතන් වහන්සේ නමකට. සාමාන්‍ය අපේ උනත් නේ පොඩි අයට කොහොමද කියලා ජෝක් කරලා බඩට අරගෙන ආයින්නේ නේ. හැබැයි මේක කරේ කාටද? රහතන් වහන්සේ නමකට. අවුරුදු 7යි. ඉපදුනා කියලා පෙරේතෙක් වෙලා. ඊළඟට ඒකයි මේ කියන ආරෝපවාද කියන ඒවා පටගාලා තමන්ගේ ජීවිතේට එනවා. ඒකයි ස්වාමීන් වහන්සේලාත් එක්ක කටයුතු කරද්දී බය වෙන්න නෙමෙයි. ඒකයි කියන්නේ හැමතිස්සෙම ගෞරවයෙන් කටයුතු කරන්න කියලා. එතකොට මේ ශ්‍රද්ධාවෙන් කටයුතු කරා නම් මේ ප්‍රශ්න තමන් කරා එන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශෝක පරිදේව මච්චරං න ජහන්ති ගිද්ධා මමායිතේ තස්මා මුනයෝ පරිග්ගහං හිත්වා අචරින්සු කේම දස්සිනෝ මේ මම මගේ කියලා මේ සාමාන්‍ය ලෝකයේ අය මේ දේවල් වලට ගිජු වෙලා වාසය කරද්දී මේ ශෝක වැළපුම් මසුරුකම් කියනවා ඒව බැහැර වෙලා යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ Tamanට හරි හම්බ කරපු දේ හෝ වේවා Taman අවට ඉන්න අයට ඉන්න පිරිස ගැන හෝ වේවා අර මේ ගිජු වෙලා මේ දේවල් මගේ කියලා ඒ විදිහට හිතාගෙන නම් කෙනෙක් ජීවත් වෙන්නේ ඒ කෙනාට දුකෙන් නිදහස් වෙන්න බෑ කියනවා. ඇයි? ඒ කෙනාගේ ශෝක වැළපීම් නැති වෙලා යන්නේ නැහැ කියනවා. ඒ අර දේවල් වලට ඇලිලා ඉන්න නිසා. ඒ නිසා තස්මා මුනයෝ පරිග්ඝං හිත්වා අචරින්සු කේම දසින ඒ මුනිවරුන් ඒක දැකලා තමයි කියනවා ඒ දේවල් වලට තියෙන කැමැත්ත හිතින් අත්හැරලා බියක් නැතිව ඒ ධර්මය අවබෝධ කරලා නැත්නම් නිවන් දැකලා සතුටින් වාසය කරයි. ඒතර ඒකේ ඒ ස්වාමීන් වහන්සේ නැත්නම් රහතන් වහන්සේලාගේ තියෙන ධර්මයේ ඇසෙන් නැත්නම් ශ්‍රාවක සංඝ රත්නයේ තියෙන විශේෂ ගුණයක්.
ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න තියෙන මෙහෙම පතිලීන වරස්ස බික්කුණෝ භජමානස්ස විවිත්ත මාසනං සාමග්ගිය මාහු තස්සතං යෝ අත්තානං භවනේන දස්සේ මේ උදකලාවේ වාසය කරන ඒ ශ්‍රමණයන් වහන්සේට ඊළඟට ඔය ගිරි ගුහාවල ඒ විවේකයේ තියෙන තැන්වල වාසය කරන ඒ ස්වාමීන් වහන්සේලා එහෙම වාසය කරද්දී අර තමන්ගේ හිතේ එහෙම දුකක් නැහැ කියලා තමන්ට තේරෙද්දී ආන්ගේ භික්ෂුන් වහන්සේලා නිතර ධර්මයත් එක්ක එකතු වෙලා තමයි වාසය කරන්නේ කියලා. ඒ සමහර රහතන් වහන්සේලාගේ තේර ගාතාවල තියෙනනේ මට මේ කියනවා මේ වනේ මොනරු නාද කරද්දී හරි ලස්සනයි. මේ දියැලේ සිලිසිලි ගාලා වතුර වැටෙද්දී එහෙම වැටෙද්දී මගේ හිත ඉබේම මේ දැහැන්ගත වෙනවා කියනවා. ඉතින් මම මේ මාසේ පඩියක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මේ පඩිය ගන්න බලාපොරොත්තු වෙන යම්සේද ආන්ගේ විදිහට මේ පිරුණම් පාන්න තමයි මග බලන්නේ කියලා. පිරුණම් පාන්න තමයි මග බලන්නේ කියලා. බලන්න අපේ හිතවිලි රටාවෙයි මේ ධර්මයේ දැකපු රහතන් වහන්සේලාගේ හිතවිලි රටාවලයි තියෙන වෙනස. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බත් මුනි අනිසිතෝ නපියං කුබ්බති නෝපි අප්පිය තස්මින් පරිදේව මච්චරං පන්නේ වාරි යථාන ලිප්පති මේ ඒ කිසි දෙයක් ගැන මුනිවරයාගෙන නැත්නම් රහතන් වහන්සේලාගේ කිසි දෙයක් ගැන හිතේ කැමැත්තක් නැති ඒ රහතන් වහන්සේලා ඊළඟට ඒ තණ්හාව ඇති නොවන ඒ රහතන් වහන්සේලාට මේ දේ මම කැමති මේ දේ මම අකමැති කියලා එහෙම එකක් නෑ කියනවා. දැන් අපිට නම් තියෙනනේ ප්‍රිය අප්‍රිය බව කියලා කියන්නේ. මොකක් කවුරු හරි සමහරව දැක්කම අපිට රුස්සන්නේ. ඒකෝ ඒ රුස්සන් නැතික හේතුව නිසාම අපි අසුබුවට එන්නේ. මොන ප්‍රශ්න නැද්ද අසුබුව? තියෙනවා. බණ අහන්නේ නපුවරයයි අද එනවා කියලා ඔන්න මට හරියන්නේ නැහැ කියලා එන්නේ නැතු වෙනවා. එතකොට සමහරව ගොඩාක් තියෙන එහෙම ප්‍රශ්න තමයි ප්‍රිය අප්‍රිය බවත් එක්ක. ප්‍රිය බවත් එක්ක මොකද වෙන්නේ? ගෲප් හැදෙනවා. වැඩ කරන තැන් වලත් එහෙම. මෙහෙත් එහෙම. ගෲප් හැදිලා මේ අපේ ගෲප් එක අරේලා ගෲප් එක කියලා එතන පොඩි තරගයක් හටගන්නවා. ඒ තරගෙත් එක්ක ඊට පස්සේ ඉන්නේ මොකද්ද? හිතේ ඊර්ෂ්‍යාව හටගන්නවා. ඔහොම ප්‍රශ්න තමයි. ඉතින් හැබැයි රහතන් වහන්සේලාට මේ දේ මම කැමති මේ දේ මම අකමැති කියලා වචනෙන් කිව්වට හිතෙන් එහෙම අල්ලා ගැනීමක් නෑ කියනවා. ඉතින් ඒ නිසා ඒ වැළපීම් මසුරුකම් එහෙම ඒවා ඒ රහතන් වහන්සේලාට ඒවා ප්‍රශ්න නෙමෙයි කියනවා. හරියට නෙළුම් කොළයක අර වතුර දැම්මාට පස්සේ වතුර රැඳෙන්නේ නැන්නේ. ඒක උඩ තියෙන්නේ. ආන් ඒ වගේ කියනවා. රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඒ දේ පරිහරණය කරොත් පරිහරණය කරද්දී පරිහරණය කරනවා. ඒ දේ නෑ කියලා එහෙම ප්‍රශ්නයකුත් නෑ. ඔය බුදුරජාණන් වහන්සේ කාලේ දවසක් ස්වාමීන් වහන්සේ නමක් පාරේ වඩිනවා. වඩින්දින් ආවුණා කැලයක් මැද යද්දී හොරු කණ්ඩායමකට. ආවුණාට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ කිව්වා අනේ මං ගාව එහෙම මොකුත් නෑ මාව නිදහස් කරන්න කියලා. ඔන්න දැන් ඉතින් මේ ඇවිටිලි කරා. එතකොට ඒ හොරු ටික කිව්වා හරි බෝ නිදහස් කරනවා. හැබැයි අපි ඉන්නවා කියලා කවුරුත් කියන්නේ මේ කාටවත් කියන්න බෑ කිව්වා. පාරේ යන ගමන් හම්බුනොත් කිසි කෙනෙකුට කියන්න බෑ. හොඳයි මම ඒ දේ කරන්නම් කිව්වා. ඉතින් සමාජයට එහෙම ඇවිටිලි කරේ රහතන් වහන්සේ අනාගතේ දැකලා වෙන්නේ නැත්නම් එහෙම බයක් මොකුත් රහතන් වහන්සේගේ හිතේ නැහැනේ. මොන දැන් යද්දී මේ ස්වාමීන් වහන්සේව
ස්වාමීන් වහන්සේගේ ඒ නෑදෑ පිරිසක් ඒ අනිත් පාරේ අනිත් පැත්තට ඒ කැලේ පැත්තට එනවා. නෑදෑගේ එතන අම්මත් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ. ඉතින් ඔන්න දැන් කතා බස් කරලා දැන් පොරොන්දුනානේ කාටවත් කියන්නේ නැහැ කියලා. එතකොට හොඳයි එහෙනම් මම යන්නම් කියලා ඔන්නේ රහතන් වහන්සේ අනිත් පැත්තට වැඩියා. අර කණ්ඩායම මොකද කරේ? අර කැලේ වැද්දෙන් එද්දී අර හොරු ටික මේ කට්ටියව අල්ලගත්තා. දැන් ලතෝනි දෙනවා බයි. එතකොට අර අම්මා ඊළඟට ඒ නෑදෑ පිරිස කියන්න ගත්තා මෙච්චර පුතා වෙලා. මේ මෙච්චර මේ නෑදෑ වෙලා අපිට නිගමට ඉංගියක් දුන්නේ නැහැ කිව්වා. මේ හොරු මෙහෙම ඉන්නවා කියලා. ඒක පොඩ්ඩක් ආහාරමේ නිකන් අර නෝපාඩු කතා කියන්න ගත්තා. එතකොට අර හොරු කණ්ඩායමට මේක ඇහුණා. ඇහිලා අහුව කවුද ඒ කියලා. අර අම්මා කිව්වා ඒ මගේ එකම පුතා කියලා. එතන එකම පුතා වෙලත් මේ තමන්ගේ අම්මා ඇතුලේ නෑදෑ පිරිස මේ කැලේට එද්දී ඒ පුතා මොකුත්ම කිව්වේ නැද්ද කියලා අහුවා. නෑ මොකුත්ම කිව්වේ නෑ කිව්වා මේ ඔයාලා මෙතන ඉන්නවා කියලා. ඒකට පැහැදුනා අර හොරු පිරිස. සාමාන්‍ය කෙනෙක් නම් කියන්නේ නැද්ද ඔක? දැන් වෙන කෙනෙකුට නොකියුවත් තමන්ගේ අම්මා තාත්තා නෑදෑ වෙන කෙනෙකුට අපි කියනවානේ. ඒතර බලන්නේ රහතන් වහන්සේලාගේ ස්වභාවය අර මේ මගේ ඒ කියලා එහෙම ගෞරවයක් නැතිකම නෙමෙයි. සමහර ඒ ස්වාමීන් වහන්සේ දකින්නදී ඉතින් මේ පිරිස මේ විදිහට තමයි දමනය වෙන්නේ කියලා. හැබැයි ඒ උනත් සාමාන්‍ය කෙනෙකුගේ හිතේ චකිතයක් හට ගන්නවකට. අනිවාර්යෙන් ඔක කියනවා. හැබැයි රහතන් වහන්සේලාගේ එහෙම ස්වභාවයක් නැහැ. මේ මගේ අම්මා මේ මගේ තාත්තා කියලා අර විශේෂ බෝන්ඩ් එකක් නේද අපේ නෝක තියෙන්නේ. ඒක එතකොට මේ රහතන් වහන්සේලාගේ ස්වභාවය අපිට හිතා ගන්න අමාරුයි. දවසක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පින්නපාතේ වඩිනවා. වඩින්දින් එක බ්‍රාහ්මණයෙකුට යදුනා මේ මුන්නාගේ ඉවසිලිවන්තයි කියලා කියනවා. බලන්නකෝ මම පොඩ්ඩක් චෙක් කරලා කියලා දුවගෙන ගිහලා ගැහුවා පිටමැද්ද එක. එතකොට සාරිපුත්ත පාත්‍රේ පැත්තකට විසිලා සිවුර කියන්නේ දෙපට සිවුර කරේ තිබ්බ දෙපට සිවුර පැත්තකට විසිලා එහෙමම ඇදගෙන වැටුණා පස් ගොඩි. තාර තිබ්බේ නැහැ මේක. වැටුණාට පස්සේ බැලුවා නැගිටලා බලද්දි මිනිස්සෙක් ඉන්නවා. එතන හොඳයි කියලා සිවුරයි පාත්‍රේ අරගත්තා. ඒක ටිකක් වැඩියට පස්සේ අර මිනිස්සයාට හිතුණා අනේ මේ උන්වහන්සේ ඇත්තටම අහිංසක කෙනෙක් දානෙට ආරාධනා කරන්න ඕනේ කියලා. ඉතින් දානෙට ස්වාමීනි දානෙට වඩින්න පුළුවන්ද කියලා. හොඳයි පුළුවන් කියලා. දැන් සාමාන්‍ය කෙනෙක් ඕක කරයිද? මම එහෙමනම් පැත්තක් බලන්නේ නැහැ. කියන්නේ මෙයාක හරි පුදුම කෙනෙක් කියලා නේ. ඔච්චර ගහලක් කියලා මොනවාද වහවත් දෙයිද දන්නේ නැහැ කියලා එහෙම හරි හිතනවා. දැන් අර මනුස්සයාට බලන්න මේ මනුස්සයා කොච්චර මෝඩද කියන්නේ. ඒක චෙක් කරන්න හිතිච්ච විදිය. ගහලා තමයි චෙක් කරන්න හිතුනේ. එතකොට එහෙම ප්‍රශ්න නෑ වුණා ගැටි ඇලි ඒවා අපිට තමයි තියෙන්නේ. රහතන් වහන්සේලා හිතේ එහෙම ප්‍රශ්නයක් නෑ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දවසක් බුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරා. ස්වාමීනි වස්වස්සල ඉවරයි දැන් විචාරිකාය වඩින්න යන්නේ. හා හොඳයි කියලා යන්න කිව්වා. එතකොට යන ගමන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඊර්ෂ්‍යාකාර භික්ෂුවක් හිටියා. ඉතින් භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට වන්දනාමාන කරනවානේ. හොඳ කියන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හරියට අම්මා කෙනෙක් වගේ කියලා. උදේට පින්නපාතේ වඩින්නේ නැහැ ඉස්සල්ලා. කවුද කියන්නේ කුටි ගහන යනවා කියන. කුටි ගහන ගිහිල්ලා කවුද ගිලන් වෙලා ඉන්නේ. කවුද අසනීප නැත්තේ මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා යාරාමෙන්දී අන්තිමට තමයි පින්නපාතේ වඩින්නේ. ඉතින් වැඩලා අර ඉංග්‍රීසි වික්ෂුන් වහන්සේලාට ඕනනම් දානෙ ගෙනලා එහෙම තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ හිටියේ. ඒකට එහෙම කරද්දී ආදරේ හිතෙන්නේ නැද්ද අනිත් අයට? ගෞරවයක් ලොකු ගෞරවයක්. ඇයි එහෙම කරන්නේ කවුද මේ? මේ බුදුරයන් වහන්සේ විදිහටම ධර්මයේ ප්‍රවර්තනය කරන මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ඉතින් ಗುಣ කියද්දී අර ඉන්නනේ සමහර අයනේ එයාට මොකද උනේ? එකපාරම හිතේ හටගත්ත ඊර්ෂ්‍යාව.
මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුර පොරවද්දී දැන් අපි උනත් මෙහෙම කරලා සිවුර දාන්නේ කොනක් වැදුනා එයාගේ ඇඟේ භික්ෂුවගේ. වැදිලා එයා කැරකිලා වැටුණා එතනම. වැටලා දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සාරිපුත්තයන් වහන්සේ මට සිවුරෙන් ගැහුවා කිව්වා. එහෙම ගැහුවා විතරක් නම් මදයි සමාවත් ගන්න නැතුව මේ චාරිකාව පිටත් වෙලා ගියා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇත්තට මේ විහාරෙ ගිහිල්ලා එන්න කිව්වා. මේ භික්ෂුවකට කතා කරලා කිව්වා මේ සාරිපුත්තට එන්න කියන්න කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ දැනගත්තා මේ දැන් මෙතන ලොකු දෙයක් වෙන්න යන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ಗುಣ මේ පිරිස දැනගන්න. ඒ නිසා අපි ඔක්කොටම එන්න කියමු කියලා අර දොරට හැම දොර කුටියකම දොරට තට්ටු කරගෙන ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට එන්න කිව්වා. දැන් ලොකු භික්ෂුන් වහන්සේලා පිරිසක් රැස් වුණා. ඒත් එක්කම දැන් සාරිපුත්ත මහරහතන් ටිකක් වැඩදන්නේ. එතකොට එන්න ටිකක් පරක් වුණා. ඉතින් ඔන්න වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවත් ඉන්නවා. දැන් බලන්න මේ කොච්චර මේ භික්ෂුව කොච්චර මෝඩද කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධා මාත්‍රයක් නැයි. එක්ක දැනගන්න මේ බුදුරජාණන් වහන්සේ සියල්ල දකින්න පුළුවන් නේ. ඒ ඇත්තද බොරුද කියන්නේ කියලා ඔක්කොම දකින්න පුළුවන් කියලා හිතා. එහෙමවත් ලැජ්ජාවක් තිබ්බේ නෑ. අකුසලෙන් යට වුණා. අකුසලෙන් යට වුණාම එහෙම තමයි හිතේ ස්වභාවය. මේක හරිද? වැරදිද? Taman ලැජ්ජාවටපත් වෙනවද නැද්ද? ඔය බලන්න මේ තරහ ගියම පිරිසක් ඉස්සර තරහ හරි ඉරිසියාවට හරි එක එක දේවල් කරන අය බැනගද්දි මේ Taman වටේ පිරිසක් ඉන්නවා කියලා බොහෝ විට පේන්නේ නැහැ නේද ඒ කට්ටිය. සමහර කට්ටිය මම දැකලා තියෙන අය අනුදාන මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියලා එහෙමත් එකක් නෑ. ඒ මොකද මේ අකුසලෙන් යට වුණාම ලැජ්ජාවයි නැති වෙනවා. මේ තමන් කරන හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන ඒ වැටහීම තමන්ගේ ගිලිනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා වන්දනා කරා බුදුරයන් වහන්සේට. අහුවා බුදුරයන් වහන්සේ සාරිපුත්ත ඇත්තද මේක කියලා අහුවා. මේ සමාව ගන්න නැතුව මේ භික්ෂුවට ගහලා මෙහෙම ගියා කියන්නේ ඇත්තද කියලා අහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කායානුපස්සනාව හරියට වඩපු නැති කෙනෙක් නම් ওই විදිහට මේ වැරද්ද කරලා සමාව අරගෙන නැතුව චාරිකා පිටත් වෙලා යයි කිව්වා. කායානුපස්සනාව කියන්නේ මේ කයේ ස්වභාවය හරියට තේරුම් ගත්ත නැති කෙනා. කායානුපස්සනාව වඩද්දී කයේ ස්වභාවය තමයි ප්‍රකට වෙන්නේ. ඉතින් බුදුරණන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දකිනවා කිව්වා මේ පොළොව මහා පොළොව මේ මහා පොළොවට අපි මොනවාද නෝදවන්නේ කෙලක් දාන හොටුක් දාන සෙම ජරා මේ ඇඟේ තියෙන ඔක්කොම අපි දානවා ඊළඟට ඔක්කොම ගෙවල් වලින් එකතු කරලා ගිහලා දාන්නේ කොහටද ඔය කොහේ හරි පොළොවේ තැනකට හොඳ දේවලුත් දානවා කියනවා. ඉතින් මේ මහා පොළොවේ එහෙම වෙනසක් නැහැ කිව්වා. නරක දේවල් දාද්දී කිපෙන ස්වභාවයක්. හොඳ දේවල් දාද්දී ෂා කියලා. එහෙම ස්වභාවයක් මේ මහා පොළොවේ නැහැ කිව්වා ස්වාමීනි. මට හිතෙන්නේ මේ මගේ හිත මේ මහා පොළොව වගේ කිව්වා. මම හොඳට කායනුපස්සනාව වඩපු කෙනෙක් කිව්වා. ඊළඟට මම දකින්නවා කිව්වා මේ ජලයට හොඳ දේවලුත් දානවා නරක දේවලුත් දානවා. නේ? දැන් අපි කොහොම ජරා හොදන්නේ ජලයෙන් නෙමෙයිද? කබ හොටු වරම මේ කොහොම දාඩි ඔක්කොම හොදන්නේ ජලයෙන්. එතකොට එහෙම ජලයේ කිසි වෙනසක් නැහැ කිව්වා. අපෝ මෙයා නම් කැතයි මෙයාව නාවන්නේ නැහැ. මෙයා ලස්සන කෙනෙක් ඉන්න හොඳට නාවන්න ඕන කියලා එහෙම එකක් නැහැ. ජලයට එහෙම එකක් හිතෙන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරා ස්වාමීන් වහන්සේ මමත් මේ ජලය වගේ කිව්වා. මා ප්‍රමාද මෙත් සිතින් තමයි මේ සංඝයා අතර වාසය කරන්න කිව්වා. මේ සංඝයා මැද්දට එද්දී හරි ලැජ්ජා සහගත සිතින් මම එන්නේ කිව්වා. ඒ ලැජ්ජා සහගත කිව්වේ මේ අර ගෞරවයත් එක්ක එන ලැජ්ජා. ඉතින් මේ මම කායනුපස්සනාව හොඳට වඩපු කෙනෙක් කිව්වා. ඊළඟට කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කායනුපස්සනාව වඩපු නැති කෙනෙක් නම් ওই විදිහේ සමාව ගන්න නැතුව යයි කිව්වා. මම දකින්න කිව්වා
මේ මේ හුළඟට හොඳ දේවලුත් ගඳක් යනවා මේක. සුවඳක් හමාගෙන එන මේ හුළඟේ එහෙම වෙනසක් නැහැ කිව්වා. ගඳ දේවල් අපි එක් කරා යන්නේ. හොඳ සුවඳ විතරයි අපි හමාගෙන යන්නේ. එහෙම එකක් නැහැ කිව්වා මේ වාතේ. සාරිපුත්ත මහරහතන් දේශනා කළා ස්වාමීනි මට හිතෙන්නේ මගේ හිත මේ වාතය වගේ හුළඟ වගේ අප්‍රමාණ මෙත් සිතින් තමයි කිව්වා මම වාසය කරන්නේ. ඊළඟට එහෙම කතා කීපයක් කියලා සාරිපුත්ත මහරහතන් දේශනා කරන ස්වාමීනි මට දැන් එපා වෙලා ඉන්නේ කිව්වා මේ කය. මේ කය දැන් මට එපා වෙලා ඉන්නේ කිව්වා. මට හිතෙන්නේ මෙන්න මේ වගේ කියලා. ලස්සන්ට ඉන්න කෙනෙක් හොඳට නාලා කරලා පියුරු ගාලා මේ ලස්සන්ට ඉන්න මල් මාලා පළඳවාගෙන මේ ලස්සන්ට ඉන්න කෙනෙක්ට ගෑල් ළමයෙකුට මේ සර්පකුණක් බෙල්ලේ ඉල්ලන කුණු වෙච්ච සර්පකුණ. එතකොට ඒක න අප්පා නියමයි ලස්සන මාලේ කියලා එහෙම දාගන්නේ නෑ. යා ලොකු පිළිකුලක් අර සර්පකුණට ඇති කර ගන්නවා. ස්වාමීනි භාගතුන් වහන්සේට මේ භාගතුන් වහන්සේ ආන්නේ වගේ කිව්ව මට මේ කය ගැන දැන් හිතලා තියෙනවා. මේ අපේ වගේ කයක් නෙමෙයි සාරිපුත් මේ මහරහතන් වහන්සේට තිබ්බේ. කහ පාට කියන්නේ ඇහැල මලේ පාට තියෙන්නේ. ආන්නේ වගේ පාට ශරීරයක් තිබ්බේ කියනවා සාරිපුත් මහරහතන් වහන්සේට. මේ හේව ස්වභාවයෙන් යුක්ත සාරිපුත් මහරහතන් වහන්සේ තමයි කියන්නේ මට දැන් මේ කය එපා වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ නව ద్వාරයකින් මේ අසුචි වැగిරෙනවා කිව්වා. කන් දෙකෙන්, ඇස් දෙකෙන්, නාසයෙන්, කටෙන් ළඟට ආයේ බයිස්රාවි දේවල් යන තැන්. ඉතින් එහෙව් කයක් දරාගෙන මේ මොකටනම් උදන් අන්නවද කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කිව්වම අප්‍රමාණ හිතින් තමයි මේ අප්‍රමාණ මිත්‍යාගත සිතෙන් තමයි වාසය කරන්නේ කිව්වා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවට කිව්වා මෝඩ භික්ෂුව විජහට සමාව ගන්න කිව්වා. නැත්තම් ඔළුව හත් කඩකට පැලේ කිව්වා උතන. එච්චර ගුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒක බලන්නේ උන්වහන්සේලා ප්‍රිය භව ඒ දෙකෙන් වෙන් වෙලා මේ සාමාන්‍ය ලෝකයා සතුටු වෙන දේවල් වලින් සතුටු වෙන්නේ නැතුව ධර්මයේ තුල හිත පිහිටුවාගෙන ඒ ධර්මයේ සෝය අත්විඳිනවා. ඉතින් ආයෙ වගේ තමයි හරියට අර නෙළුම් කොළේ උඩට වැඩිච්ච වතුර බිඳුවක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට දේශනා කරනවා දෝනෝ නහි තේන මඤ්ඤති යදිදං දිත්ත සුතං මුතේසුවා නාඤ්ඤේන විසුද්ධි මිච්ඡති නහිසෝ රජ්‍යති නෝ විරජ්‍යති इति. කියන්නේ රහතන් වහන්සේලා ඒ තමන් දකින දේවල් ඊළඟට තමන් අහන දේවල් තමන් ආග්‍රහණය කරන දේවල් තමන් රස විඳින දේවල් තමන් පහස විඳින දේවල් ගැන ඒ දේවල් වල මේ ඒ දේවල් වල ඒ හිත රැඳෙන්නේ නැහැ කියන. දැන් අපේ හිත මොකද වෙන්නේ? ලස්සන රූපයක් දැකගොත් එතන හිත රැඳෙන්නේ නැද්ද අපි? රැඳෙනවා. ලස්සන කටහඬක් ඇහුනොත් විවිධ ස්වරූපයෙන් නේ සින්දු හෝ මොනවා හරි. ඒකට ඒ දේවල් වල හිත රැඳෙන්නේ නැද්ද අපිට? ඒකනේ ඉතින් කොහේ හරි ගියොත් අපි දරුවන්ට කතා කරන්න ඕනේ කියලා ෆෝන් එකෙන් කතා කරන්නේ නැයි. ඒ හඬ අහද්දී අපිට යම් සොම්නසක් සතුටක් තියෙනවා. ඉතින් ඒ අපේ හිත එතන නැවතිලා තියෙනවා. දරුවන්ටත් එහෙම දෙමාපියන්ගේ ඒවා අහන්න ඕනේ. ඒකට ඒ කට්ටිය හිත තුළ ඒ රූප තුළ ඒ ශබ්ද තුළ ඒ පංච කාම ගුණයන් තුළ මේ සාමාන්‍ය ලෝක සත්‍යයේ හිත නැවතිලා තියෙන්නේ. හැබැයි රහතන් වහන්සේලාගේ එහෙම ස්වභාවයක් නැහැ කියනවා. කියනවා මේ නාඤ්ඤේන විසුද්ධි මිච්ඡති වෙන දෙයකින් කියන්නේ නොමගකින් සතුටක් ලබන්න එහෙම කිසිම ආසාවක් නැහැ කියනවා. ධාර්මික දෙයකින් සතුටක් ලබනවා මිසක් අධාර්මික දෙයකින් සතුටක් ලබන්න කිසිම උවමනාවක් නැහැ කියනවා. ඒ රහතන් වහන්සේලාට ශ්‍රාවක සංඝ රත්නයට කියනවා නහිස්සෝ රජ්‍යති
නෝ විරජ්‍යති. නොම ඇලෙයි රාගයට හෝ විරාගයට හැදෙයි. ඒ කියන්නේ මේ විරාගයටවත් ඇලීමක් නැහැ කියනවා. රාගය ගැන කවර කතා. දැන් තණ්හාව සම්පූර්ණයෙන් දුරු කළා කියන්නේ ඒකනේ නේද? බුදුරණන් වහන්සේ දේශනා කරන අර ලොකු සැඩපහරෙන් ගඟකින් එතර වෙන්න ඕන කෙනෙක් අර මේ මොකන්ද අර මෙහෙම යන එකට කියන්නේ පාරුවනේ. ආන්ගේ පාරුව තමන්ම හදාගෙන කොහොම හරි බාහුව වීරියෙන් අර හබල් ගහලා ඔන්න එහා පැත්තට යනවා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඒක අනේ මේ ඊතර වෙන්න මට උදව් කරපු මේ පාරුව කියලා පාරුවත් කරේ ගහගෙන යනවා කියලා අහනවා. එහෙම කරන්නේ නෑ කියලා. ආන්ගේ වගේ රහතන් වහන්සේලාට රාගය කෙරෙහි කොහොමවත් අදහසක් නැහැ. විරාගය කියන්නේ විරාගය අත්විඳිනවා. හැබැයි ඒ විරාගයට ඇල්මක් හිතේ නෑ. මොකද ඒ ඇල්ම හදන ස්වභාවය සම්පූර්ණයෙන්ම දුරු කරලා නිසා. එහෙව් පිරිසක් එහෙව් උත්තම පිරිසක් බිහි කරන ධර්මයක් තමයි මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් අපිට දකින්න දේවල්ට හිත ඇලෙනවා. අහන දේට අපි හිත ඇලෙනවා කියන්නේ මේ රාගයෙන් විතරක් නෙමෙයි. තරහිනුත් හිත ඇලීමක් තමයි වෙන්නේ. ඒකනේ කෙනෙක් බැන්නට පස්සේ ගෙදර ගිහිල්ලත් ඒවා මතක් කර ඔකට දෙන්නම් මෙහෙමයි කියලා එක හිතන්නේ නැද්ද? ඒ මොකද අහමු දෙයට හිත ඇලිලා. රාගයෙන් විතරක් නෙමෙයි හිත ඇලෙන්නේ. තරහිනුත් හිත ඇලින් ගැටෙන්නේ. ඔය දෙකනේ ඔකට තණ්හාවෙන් ඔක වෙන්නේ. එතකොට අපිට තියෙන කිසිම ප්‍රශ්නයක් නේ ඒ රහතන් වහන්සේලා හිතේ නෑ. උන්වහන්සේලාට මේ ලෝකේ විනාශ නෙමෙයි මොනවා වුණත් කියන්නේ රහතන් වහන්සේලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් මේ ලෝකේ වාසය කරන පිරිස. උන්වහන්සේලාට කැමති නම් පිරිනොම් පාන්නත් පුළුවන්. තමයි අර මිනිස්සුන්ට පින් කර ගැනීමේ අරමුණින් ඒ දම්පැන් පූජා කරලා ඉදිරියට පින් රැස් කරගන්න පුළුවන් ධර්මයන්. ඒ මිනිස්සු කෙරෙහිම කරුණාවෙන් තමයි රහතන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නේ. නැත්තම් උන්වහන්සේලාට මේ එළවටත් ඇලීමක් නැහැ. මෙලෝ ගැන කිසිම එහෙම ඇලෙන්න හේතුවක් නැහැ. එතකොට ඒ ස්වභාවයට යන්න පින්වත්නි අපිට උපකාරී වෙන්නේ මේ ප්‍රශ්නෙද්දී මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය ඇත්ත සැටියෙන් ඇත්ත කියන්නේ ඇති සැටියෙන් ඇත්ත සැටියෙන් දකින්න පුළුවන් බව. ඒක තමයි මේ දුක තමන් කරා එද්දී ඒ දුක හරියට අඳුනාගත්තොත් මේක තමයි දුක කියලා ආන්යාට තමයි මේ දුකින් අත් මිදෙන්න අවස්ථාව තියෙන්නේ. මේ අඳුමක කුණු ගෑවිලා තියෙද්දී එයා දන්නේ නැත්නම් මේ අඳුමේ කුණු ගෑවිලා තියෙන්නේ කියලා. එයාට දකින්න ඇස් නැත්නම් ගඳ එනවා. ගඳ එයාට එනවා. අපි හිතමු ඉඳුල් ගොඩක් හැලිලා මේ අඳුමක තියෙනවා කියලා. එතකොට ගඳ එද්දී ඇස් නැති කෙනෙකුට ගඳ එනවා. හැබැයි දකින්නේ නැහැ. දකින්න නැති කෙනෙක් ඒක පිරිසුදු කරගන්නවා. පිරිසුදු කරගන්නේ එයා මේ වගේ අපි ප්‍රශ්නේ දකින්නේ නැහැ. හැබැයි ප්‍රශ්නෙන් දුක් විඳින. අර ගඳ එනවා වගේ. අරයට බයිනවා, මෙයාට බයිනවා, මෙයා හින්දා තමයි මට මේක උනේ. අරයා හින්දා තමයි මට මේක මම මෙහෙම හිටියනම් මෙහෙම නෑ කියලා අපිට හිතෙනවා. ඇස් වහගෙන අර ගඳ ආග්‍රහණය කරනවා. ඇත්ත හැබෑවටම දැක්ක කලට මේක අනුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක තමන්ගේ ප්‍රශ්නයක්. ඒකයි බුදුරණන් දේශනා කළේ අත්තාහි අත්ත නෝනාතෝ කොහිනාතෝ පරෝසමේ. තමන්ට පිහිට තමන්මයි. වෙන කෙනෙක් තමන්ට කොහොම පිහිට වෙන්නේ. ඒ කියන්නේ මේ බුදු කෙනෙක් පිහිට වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. බුදු කෙනෙක් හිටියත් ඒ සරණ තමන් තුළ පිහිටුවා ගන්න ඕනේ. තමන් මිසක් බුදු කෙනෙකුට ඒක පිහිටුවලා දෙන්න බලෙන් කරන්න බෑ. ඉතින් ආන්ගේ නිසා පින්වත්නි ඒ ධර්මයට හිත පහදවාගෙන ජීවිතවලට ප්‍රශ්නෙද්දී ඒ ප්‍රශ්නේ හැබෑ ස්වභාවය හඳුනාගෙන
මේ ප්‍රශ්න වලට නිර්භයව සාර්ථකව මුහුණ දෙන්න තරම් නිර්භීත හිතක් අපි ඇති කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක මේ කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. එහෙම ලේසි නෑ මේක කියන්න ලේසි. අපිටත් මෙච්චර තමයි. අපි එහෙම කිව්වා වුණාට ප්‍රශ්නයක් ඇවිල්ලා බලන්න ඕනේ. ඒ නිසා කෙසේ වෙතත් ප්‍රශ්න කියනවා ඉතින් අඩුවක් නෑ මේ ලෝකේ. ඒ නිසා චුට්ට චුට්ට අර අපි මහන්සි ගන්න ඕනේ. ඒ අත්ත් ස්වභාවය තේරුම් අරගෙන මේ ප්‍රශ්න වලින් මේ හිතේ තියෙන ප්‍රශ්නේ නැති කරගන්න. ඒ නිසා ඒ ප්‍රශ්න එද්දින් අපේ ජීවිතවලට ධර්මයේම පිහිට පිළිසරණ කරගෙන ධර්මයේ තුල ස්ථාවර වීම පිණිස ඒ ධර්මයේම අවබෝධයෙන් යුතුවම සරණ ගිහිල්ලා ධර්මයෙන් පිළිසරණ ලබා ගැනීම පිණිස අද මේ අපි ඉගෙන ගත්ත මේ දහම් කරුණු අප සියලු දෙනාටම උපකාර වෙත්වා. සාදු සාදු සාදු